රයිට් හරි එන පටන් ගමු ළමයිනේ අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඒවා අද දවසේ අපි ඉතාමත් වැදගත් කොටසක් කතා කරගන්නවා දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගන්නේ සම්බන්ධයෙන් විස්තර ටික මම ගෲප් එකට දැම්මා ඒ සාටක් ගාලා වැඩේ පටන් ගමුනේ හරි ගන්න ප්‍රමිති පොත ප්‍රමිති අපි ලියන පොත ගන්න එහෙමත් නැත්නම් මැනේජ්මන්ට් ඉවර වෙච්ච තැන එතන පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් කොළ කීපයක් ගන්න පුළුවන් අද අවශ්‍ය වෙන ප්‍රමිති ටියුට් එක මේ කහපාට ටියුට් එක සහ ඔයගොල්ලන්ට සමාගම් ටියුට් එක සමාගම් ටියුට් එක ලැබෙන්න සලස්වනවා ඉදිරි දිනවලදී අර පේමන්ට්ස් කරපු දරුවන්ට පිළිවෙලට හදාගෙන යනවා දැනට ඒක නිසා ඔයගොල්ලන්ට හම්බ වෙනවා සමාගම් ටියුට් එක සුපිරියක් කරන්න හදන්නේ ඒක නිසා මේ වැඩේ ලස්සනට කරගෙන යමු රයිට් අපි අද දවසේ ඉතාමත්ම වටිනා ඔයාගේ කවුන්ටිං සබ්ජෙක්ට් එකට ඉතාමත්ම වටිනා කොටසක් ගොඩ දාලා දෙනවා සුපිරියටම දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය රයිට් අපි එහෙනම් වැඩේට බහිමු කෙලිම ලස්සනට පොත ගන්න මැනේජ්මන්ට් ඉවර වෙච්ච පොත හෝ නැත්නම් අලුත්ම ප්‍රමිති වලට පොතක් එහෙමත් නැත්නම් ඔයා කොළවල ලියන නම් කොළ කීපයක් ගන්න වැඩේට බහිමු රයිට් හරි හරි රයිට් රයිට් එන වැඩේට වැඩේ පටන් ගමු අපි දිනේ ලස්සනට අපි දාගම කවද ළමයි අද 8 නේද රයිට් මේ හරියට දාගමු 2026යි 6යි 8 රයිට් 6යි 8 පේන්නේ නැහනේ පොඩ්ඩක් මෙහෙට ගමු 6යි 8 රයිට් හරි හරිද රයිට් වැඩේට බහිමු රයිට් ඊයේ වගේම තමයි Zoom පැකේජ් එක රිනිව් කරලා තියෙන්නේ මොන හරි පැකේජ් එක ඩිස්කනෙක්ෂන් එකක් වුණොත් ඉතින් ආපහු ලින්ක් එක මම දාන්නම් group එකට වැඩේ සෙට් වෙමු රයිට් ලස්සන ලියාගම මාතෘකාව ළමයි දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය රයිට් හරි ලස්සන ලියා ගන්න දේපල පිරියත හා උපකරණ දේපල පිරියත හා උපකරණ දේපල පිරියත හා උපකරණ හරිද ප්‍රත්‍යාගණනය දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය ලස්සනට දාගන්න මාතෘකාව දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනය හරිද රයිට් හරි ළමයි දේපල පිරියත හා උපකරණ සම්බන්ධයෙන් ඊයේ දවසේ අපි ගොඩක් දේවල් කතා කරගත්තා දේපල පිරියත හා උපකරණ කියලා කියන්නේ මොකක්ද ඒ වගේම දේපල පිරියත හා උපකරණ වල මුල් වලට පිරිවැය හඳුනාගන්නේ කොහොමද ඒ වගේම තමයි විකිණීමක් ඉවත් කිරීමක් කොහොමද සටහන් කරගන්නේ ඒ වගේම රයිට් සුන්මුන්නගේ වෙනස් වුණාම පළදායි ජීව කාලය වෙනස් වුණාම කොහොමද සටහන් කරන්න වගේ දේවල් අපි මූලික දේවල් ටික කතා කරගත්තා ඒක රෙකෝඩින් එකක් දානවා හොඳේ රයිට් රෙකෝඩින් එක අද එකයි ඊ එකයි දෙකම දාන්නම් අද රාත්‍රී හරිද මේ පැකේජ් එකේ පොඩි අවුලක් වෙලා ළමයි මේ ටෙලිකොම් එකට මම කතා කරා ඒ වගේ ප්‍රශ්න ගොඩක ඉන්නේ හරි අවුලක් කෙන එකක් නැහැ මොන හරි කනෙක්ෂන් එකේ හිරවීමක් මොන හරි ආවොත් කියන්න අපහු ලින්ක් එකක් දාන්නම් සහ Zoom එකේ මොන හරි ගැටලුවක් වුණොත් ආපහු ලින්ක් එකක් දාන්නම් සෙට් වෙලා වැඩේ උඩ දාගමු අද දවසේ හරිද රයිට් එහෙනම් දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගණනයට අපි එමු හරිම ලේසි දේපල පිරියත හා උපකරණ කියලා කියන්නේ ඔයාලා දන්නවා දිගු කාලින වත්කම ව්‍යාපාරයක් විසින් වසර ගණනාවක් ගිණුම් වර්ෂ ගණනාවක් පවත්වාගෙන යාම සඳහා නැත්නම් ප්‍රතිලාභ ලැබීම සඳහා පවත්වාගෙන යන වත්කම් වලට අපි කියනවා රයිට් දේපල පිරියත හා උපකරණ කියලා. ඒක මිලදී ගැනීමක් වෙන්න පුළුවන් නැත්නම් ඉදිකිරීමක් වෙන්න පුළුවන් නැත්නම් අත්පත් කර ගැනීමක් වෙන්න පුළුවන්. එතෙන්දී ඔන්න ඔයාගේ එක්සෑම් එකේදී සමාගම් ගානේදී විශේෂයෙන්ම මේ ප්‍රත්‍යාගණනය කියන කොටස අනිවාර්යයෙන්ම අහනවා. සහ MCQ එකක් සහ ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් අහනවා.
මෙන්න මේ දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගරණය. නිසා ප්‍රත්‍යාගරණයේ ලස්සනට පිළිවෙලට අපේ වැඩේ ගොඩ දා ගන්න ඕනේ මෙතෙන්දී. හරිම ලේසි ප්‍රත්‍යාගණනය. හරිද? අර O level සිංහල වලත් තියෙන ළමයි ප්‍රත්‍යාගණනය මොකක්ද? අර සංදි වීම මොකක් හරි එකක් තියෙනවනේ. ප්‍රත්‍යාගණනය. ඒ කියන්නේ නැවත ගණනය කිරීම. ඔයාලා දන්නවා දේපල පිරියත හා උපකරණ කියන වත්කම් අනිත් වත්කම් වගේ නෙවෙයි කාලයත් එක්ක අගයන් වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට අගයන් වැඩි වීම තමයි වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඉඩමක් වගේ ගත්තොත් ඉඩමක් ගත්තොත් ඔයාලා දන්නවා දිනෙන් දින හරිද දිනෙන් දින ඉඩමේ වටිනාකම වැඩි වීමක් ගොඩක් වෙලාවට වෙන අඩු වෙන අවස්ථාවලුත් තියෙනවා. වැඩි වෙන අවස්ථාවල් තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට කාලයක් ගියාට පස්සේ ගිණුම් වර්ෂ ගණනාව ගියාට පස්සේ දේපල පිරියත හා උපකරණවල වටිනාකම වෙනස්කම් වෙනවා. ගොඩක් වෙලාවට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. අන්න එහෙම වෙනස්කම් වෙනකොට අපේ ගිණුම් පොත්වල ගත්තු මිලට විතරක් වාර්තා කරවතින් නැත්නම් ඓතිහාසික පිරිවැයට වාර්තා කරවතින් එතෙන්දී අර ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීමේදී ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද උදාහරණයක් විදිහට අපි හිතමු මිලියන 10කට ගත්ත ඉඩමක් දැන් මිලියන 30ක් වෙනවා. හරිද? ඒතර තාමත් අපේ ගිණුම් පොත්වල මිලියන 10ක් නම් තියෙන්නේ. ඒතර ඇල්මැති පාර්ශ්වයන්ට ගැටලුවක් වෙනවා. මේ ඉඩම මීට වඩා වටිනවා. මොකද සත්‍ය මේ වෙන විට වෙළඳපොළ වටිනාකම මිලියන 30ක් වෙන්න පුළුවන්. අන්න ඒ විදියට වෘත්තීය තක්සේරුකරුවෙක් හරහා අපේ තියෙන දේපල පිරියත හා උපකරණ දැන් තියෙන වර්තමාන වෙළඳපොළ මිලට අගය කරලා වාර්තා කරන එකට කියනවා දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගරණය කියලා. හරිද? රයිට්. ඒක නිසා එතෙන්දී අපිට කවුන්ටින් පාර්ට් එකක් තියෙනවා. මේ ප්‍රත්‍යාගරණයේ ලාභයක් ලබන්නත් පුළුවන්, ප්‍රත්‍යාගරණ අලාභයක් ලබන්නත් පුළුවන්. ඒතර අපි ප්‍රත්‍යාගරණයේ ලාභය හෝ අලාභය ගලපන ආකාරය පිළිවෙලට ක්‍රමානුකූලව අවබෝධ කරගන්න ඕන. එතෙන්දී මම මෙන්න මෙතෙන්දී දැන් මම ටියුට් එකේ උදාහරණ ටික දාලා තියෙන ඉඩම් පදනම් කරගෙන ඒකට හේතුවක් තියෙනවා. ඉඩම් පදනම් කරගත්තාම ඉඩම් ශ්‍රේය වාර්තා කරන්නේ නැහැ නේ. ඉඩම් වල ඵලදායී ජීව කාලය අසීමිතයි. හරිද? ඉඩම් කියන දේපල පිරියත හා උපකරණේ ඵලදායී ජීව කාලය අසීමිත නිසා අපි ශ්‍රේය වාර්තා කිරීමක් යන්නේ නැහැ. හරිද? ඒ නිසා ඉඩම ගමන් මෙතෙන්දී උදාහරණයට අරගෙන ප්‍රත්‍යාගරණය කතා කරගෙන ගිහිල්ලා ඒක හොඳට ඔයාට ඔළුවට ආවට පස්සේ අපිට ඕනවත්කමක් ප්‍රත්‍යාගරණය කරන්න පුළුවන්. හරිද? රයිට්. එතෙන්දී අපි ඉස්සෙල්ලාම කරන්නේ පුතා හරිද? එතෙන්දී ඉස්සෙල්ලාම කරන්නේ අපි ප්‍රත්‍යාගරණය වාර්තා කරන කිරීමක් කරන්න ඕන. කොහොමද අපි බලමු අපි ඉඩමක් ඇෂය නැති නිසා ඉඩමකින් අල්ලගෙන එතනින් එමු අපි ෂෙයා කරන වත්කමකට ප්‍රත්‍යාගරණය කරන විදිහ. කෙලින්ම එනවා මං අභ්‍යාසකින් වැඩේ ගොඩ දාගන්නවා. දැන් මෙතන ඔයා ලිව්වනේ දේපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගරණය කියලා. අන්නේ ඒ යටතේ අනුමාතෘකාව ලියන ළමයි එක ප්‍රථම වරට ප්‍රත්‍යාගරණ ලාභයක් ලැබීම. මෙන්න මෙතනින් එක මෙතන එක දාන්න ප්‍රථම වරට ප්‍රථම වරට ප්‍රත්‍යාගණන ලාභයක් ලැබීම. අපි බලමු ප්‍රථම වරට ලාභයක් ලැබුණාම මොකද වෙන්නේ කියලා. හරිද? දියා ගන්න අනුමාත්‍රකාව එක ප්‍රථම වරට ප්‍රත්‍යාගණන ලාභයක් ලැබීම. හරි. ඔන්න දැන් ප්‍රථම ප්‍රත්‍යාගරණය කරන්න හදන්නේ. ප්‍රථම වරට වෘත්තීය තක්සේරුකරුවෙක් ගෙනල්ලා ඒ හරහා අදාළ වත්කම ප්‍රත්‍යාගරණය කරන්න හදන්නේ. අපි එක්සැම්පල් එකක් අරගෙන වැඩේ ගොඩ දාගමු සුපිරියටම. පිටු අංක 37 කහපාට ටියුට් එක රයිට් පිටු අංක 37 අභ්‍යාස අංක 9 රයිට් පිටු අංක 37 අභ්‍යාස අංක 9 අපිට කියනවා රවිදු සමාගම 23/4 දින ලක්ෂ 15කට මිලදී ගත් ඉඩම 26/3/31 දින ප්‍රථම වරට ලක්ෂ 18කට ප්‍රත්‍යාගරණයක් කරලා තියෙනවා. ප්‍රවර්තන කියනු වර්ෂය 25/26 අපි කොහොමත් ඔයාට accounting paper එකේ හම්බෙන්නේ පුතා 2025/4 ඉඳලා 2026/3/31 දක්වා. right. අපි ඉල්ලනවා අදාළ ලෙජර් ගිණුම් ඉල්ලනවා දේපල පිරියත හා උපකරණ සටහන ඉල්ලනවා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තින ආදායම් ප්‍රකාශනය. දැන් මෙතේදී ගිණුම කියලා කියන්නේ පුතා ඉඩම විතරයිනේ. එහෙනම් අපි රූල් කරගමු අවශ්‍ය දේවල්. right පට්පට් ගාලා වැඩේට එමු. right හරි. එහෙනම් රූල් කරගමු. හරිද? right. අභ්‍යාස අංක 9. අභ්‍යාස අංක 9. අභ්‍යාස අංක 9 අපිට තියෙනවා අදාළ ලෙජර් ගිණුම් කියලා ඉඩම් ගිණුමක් ගහමු අපි.
ඉඩම් ගිණුමක්. මෙන්න ඉඩම් ගිණුම. ඉඩම්. right rule 4ක් වැඩි ඕනේ නැහැ. ඊට පස්සේ දීපල පිරියත සටහන ඉල්ලනවා. චූටි සටහන ලොකුවට ඕනේ නැහැ මොකද ෂය නැහැනේ පුතා ඉඩම් වල. ඊ අපි දීපල පිරියත සටහනක් හැදුවනේ සටහන් දෙක තුනක්. rule 5ක් පල්ලෙහා. ෂය නැති නිසා ලේසි. දීපල පිරියත හා උපකරණ රුපියල් 1000. මෙතන ලියනවා ඉඩම්. ඉඩම්. right. ඒ අර්ථ මෙතන පිරිවැය ඇලයිරක් ප්‍රත්‍යාගරණ අගය. දැන් අපි පිරිවැය විතරක් නෙවෙයි ප්‍රත්‍යාගරණයත් කරන නිසා විභාගෙදී අපි පිරිවැය ඇලයිරක් ප්‍රත්‍යාගරණ අගය කියලා තමයි උඩින් ලියන්නේ. ඒ අර්ථේ 4 ශේෂය ධන රූල් 2යි ඍණ රූල් 2යි තුනයි 31 ශේෂය. හරිද? ඊට පස්සේ සමුච්චිත ශය නෑනේ මම ආකෘතිය දාන්නම් ඒ විදිහට. ඒ උනාට ශය නෑ. සමුච්චිත ශය මුකුත් නෑ. ඉරක් ගහන්න ඉඩම්නේ. මෙතන තුනයි 31 සමුච්චිත ශය ඉඩම් වල නෑ ඉතින්. මම ආකෘතිය එන්න ඕන නිසා දානවා. එතන 3.31 අගය ධාරණකේ. right. ඊට පස්සේ අපෙන් ඉල්ලනවා පොඩි ලලා එකක්. චූටි ලලා එකක් ගහමු අපි රූල් 5ක විතර. ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය. ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. හරි. ඒ අර්ථේ උද්ෘතය රුපියල් 1000. උද්ෘතය. right. හරිද? ඒකට රූල් 5ක් විතර තියන්. හරි. හරිම ලේසි. ඔය විදිහට අපි දීපල පිරිත සටහන දාගමු ඈ. right. හරි. එහෙනම් අපි ශේෂ දාගමු ළමයි. මේක රූල් කරලා ඉවරලා මට ඉවරයි අත උස්සන්න බලන්න. ආකෘති ඉවරයි. හරිම ලේසි ළමයි වැඩේ කොට දාමු සුපිරියටම ඈ. ප්‍රත්‍යාගන සුපිරියටම කොට දාමු. right. ඉවරයි අත උස්සන්න බලන්න.
නියමයි. පස්වෙනි හරි, ඉෂිනි හරි. විරුෂා හරිනේ දුලාන් ලේසිනේ. right. ඔන්න හරි. දැන් අපි ප්‍රවර්තන වර්ෂයේ ශේෂ දාගමු ළමයි. ප්‍රවර්තන වර්ෂය පටන් ගන්නේ 2025යි 4 දින. අපි කියනවා මේ ඉඩම ගත්තයි කිව්වා 2023යි 4 දින 1500කට. ඒ කියන්නේ පුතා 25යි 4 දිනට මේ ඉඩමේ ශේෂය 1500යි. 1500යි. එහෙනම් මං ඉඩම් ගිණුමේ ආරම්භක ශේෂය දානවා 1500යි. 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 හරිද? right. මෙන්න මේ 1500 ඉඩම තමයි දැන් අපිට ප්‍රත්‍යාගරණය කරන්න තියලා තියෙන්නේ 1800කට. මම ඉඩම ගත්තේ ෂය නැති නිසා අපේ වැඩේ අල්ල ගන්න ලේසි. ඊට පස්සේ ෂය තියෙන පත්කම් වලට එමු අපි. දැන් මෙහෙමයි වෙන්නේ වෘත්තීය තක්සේරකරුවෙක් ගෙනල්ලා ඉඩම රීවැලියු කරනවා. වැලුවේෂන් එක අපිට එනවා 1800ක් කියලා. ඒ නිසා මෙන්න මේ විදිහට ඉඩම් ගිණුම අපි බැලන්ස් කරලා ළමයි. හරිම ලේසි මේ වැඩේ ඈ. හරි. මෙතනින් නවගේ මම වාර්තා කරනවා 1800. බලන්න කොච්චර ලේසිද කියලා. හැමෝටම පුළුවන් ඈ. ගොඩ දාමු සුපිරියටම. ප්‍රත්‍යාගරණයේ සුපිරියටම ගොඩ දානවා. එතකොට සමාගම ඔටෝම ගොඩ. right. එදදාස් 800. හරිද? right. එතකොට බලන්න හරිම ලේසි. එතකොට ළමයි 1800ක් වුණා 1500ක. දැන් ගිණුම බැලන්ස් කරලා අපි බලමු මොන පැත්තෙන්ද එන්නේ කියලා. වෙනස. right. මෙතනින් එනවා 300ක්. 300ක් එනවා. මේක මම කොටුවක් දානවා. ඉඩමේ වටිනාකම වැඩි වුණා ළමයි. 1500ක් තිබිච්ච එක 1800ක් වුණා. මේක මම දානවා ප්‍රථම වරට ලාභයක් නිසා ප්‍රත්‍යාගන සංචිතය නැත්තම් වෙනත් විස්තීරණ ආදායම්. මෙතන දාන වෙනත් විස්තීර්ණ ආදායම් වලට තමයි 300 දාන්නේ. හරිද? වෙනත් විස්තීර්ණ ආදායම් සරලව කිව්වොත් ප්‍රත්‍යාගන සංචිතයට තමයි ඔක යන්නේ. හිමිකම් වෙනස් වීමේ ප්‍රත්‍යාගන සංචිතය. හැබැයි එතෙන්ට යන්නේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය හරහා යන්නේ. මම එක කියන්නම්. මෙන්න මෙතන ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ උදුෘතයක් අපි ගමු. මෙන්න මෙහෙම රූල් 2 3ක් ඉඩ ඇතෑරලා මෙතනින් එනවා එකක් එනවා කාලච්ඡේදය සඳහා ශුද්ධ ලාභය කියලා එකක් එනවා. අපි සමාගම් හදනකොට බලමු ඒක කොහොමද එන්නේ කියලා. ආදායම් බදු වලින් පස්සේ ලාභයට අපි කියනවා කාලච්ඡේදය සඳහා ශුද්ධ ලාභය කියලා. ඊට යටින් වෙනත් විස්තීරණ ආදායම් කියලා මෙන්න මෙහෙම පොඩි හෙඩින් එකක් අපි දානවා. වෙනත් විස්තීර්ණ ආදායම් කාලච්ඡේදය සඳහා කියලා උද්ෘතයක් ගන්න. ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ ඊතර කාලච්ඡේදය සඳහා සුද්ධ ලාභයට යටින් වෙනත් විස්තීර්ණ ආදායම් කියලා හෙඩින් එකක් ගන්න. අන්න ඒ හෙඩින් එකේ ලියනවා ඉඩම් ප්‍රත්‍යාගණන ලාභය. ඉඩම් ප්‍රත්‍යාගණන ලාභය. ලාභයක් ඇති වුණා 300ක. 300ක ඉඩම් ප්‍රත්‍යාගණන ලාභයක් ඇති වුණා. හරි නේද? right. ඒක අපි දාන්නේ පුතා වෙනත් විස්තීර්ණ ආදායම් වල. වෙනත් ආදායම් වල නෙවෙයි වෙනත් විස්තීර්ණ ආදායම් වල තමයි දාන්නේ. මේක දාන එක සමාගම් අවසන් ගිණුම් වලදී අපි කෙලින් වෙනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ කෙලින්ම ප්‍රත්‍යාගන සංචිත කියලා තීරුවක් තියෙනවා. අන්නේ තීරුවට තමයි මේක ගිහිල්ලා වදින්නේ. හරිද? right. ඔන්න කාරණාව. දැන් අපි හරිම ලේසි ෂය නැතිවත්කමක් මම ගත්තේ වැඩේ අල්ලගන්න ලේසි නිසා අපි දීපල පිරියත සටහන මේ ගිණුමම මෙතෙන්ට අපි පිටපත් කරනවා. මම ඊයේත් කිව්වා මේ ගිණුම නැතුව අපිට සටහනට විතරක් වැඩේ ගොඩ දාගන්න පුළුවන් නම් අපි සාර්ථකයි. ගිණුම අපිට කාලය ඉතිරි කර ගන්න ඕන නිසා අපි සමාගම් පාඩමේදී ගිණුම් නැතුව මෙන්න මෙතනින් වැඩේ ගොඩ දාගන්න උපරිම try කරමු. අත්‍යවශ්‍ය හේතුවක් මත ගිණුමක් ගහ ගන්න පුළුවන්. right. ඒ අනුව ආරම්භක ශේෂය ඉඩම් වල 1500යි. ආරම්භක ශේෂය 1500යි.
මේ බලන්න 300ක වැඩිවීමක් වුණා. වැඩිවීමට හේතුව තමයි ප්‍රත්‍යාගන ලාභය. ඒ යටතේ මම මෙන්න මෙතන ධන යටතේ ලියනවා ප්‍රත්‍යාගන ලාභය. ප්‍රත්‍යාගන ලාභය 300යි. ප්‍රත්‍යාගන ලාභය නිසා ඉඩමේ වටිනාකම වැඩි වුණා 300කින්. හරිද? ඒ අනුව අවසාන ශේෂය එනවා 1800ක්. අවසාන ශේෂය 1800යි. ශ්‍රය නැහැ ඉඩමේ. මං ශ්‍රය නැති වත්කමක් ගන්න වැඩේ ලේසි නිසා. ඒක නිසා 1800යි ඔයාලට තේරුම් ගන්න ලේසි. අවසාන ශේෂය 1800යි. හරිද? අන්න බලන්න 1500ක ශේෂයක් තිබුණා. 1500ක වටිනාකමක් තිබුණා ඉඩම වෘත්තීය තක්සේරුකරුවෙක් කරගෙන ඇවිල්ලා එයාගේ වටිනාකම ඉඩම 1800 දක්වා 300කින් වැඩි කරා. ප්‍රත්‍යාගන ලාභයක් ආවා. අවසානයේ ධාරණගය ඉඩම් වල 1800යි. ඒ අනුව ප්‍රත්‍යාගන ලාභයක් ආවා. ඒ ලාභය අපි ගලපන්නේ ලාභ වල ප්‍රකාශනය වෙනත් විස්තීර්ණ ආදායම් වල ඉඩම් ප්‍රත්‍යාගන ලාභය කියලා. ඒතර ඩබල් එන්ට්‍රි නිර්මාණය වෙනවා. ප්‍රථම ප්‍රත්‍යාගන ලාභයක් ආවොතින් ද්විත සටහන තමයි වත්කම හර ඉඩම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම් බැර. එහෙම නැත්නම් ප්‍රත්‍යාගන සංචිත බැර. හරිද? අපහු කියන්නේ ඉඩම ප්‍රථම වරට ප්‍රත්‍යාගන ලාභයක් එනවද ඉස්සරහන කියන්නේ ඉඩම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම් බැර. එහෙම නැත්නම් ප්‍රත්‍යාගන සංචිතේ බැර. තව එක සැරයක් කියමු. ඉඩම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම් බැර. එහෙම නැත්නම් ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර. ඔන්න ප්‍රථම ප්‍රත්‍යාගන ලාභය. ප්‍රථම වරට ප්‍රත්‍යාගන ලාභය. ප්‍රථම වරට ප්‍රත්‍යාගනයක් කරා ඒකෙන් ලාභයක් ඉපෙව්වා. මෙන්න මේ පොයින්ට්ස් ටික ඔයාට පුළුවන් වෙන්න ඕන පුතා සමාගම් ගානේ මේවට ලකුණු. මේ අයිටම් මේ අදාළ තැන් වලට දැම්මා කියලා කියන්නේ ඔයාට ලකුණු හම්බ වෙනවා සමාගම් ගානේ. ඒ වගේම MCQ වලත් ඔයාට ලකුණු හම්බ වෙනවා මේ අයිටම් හඳුනා ගැනීමේදී. right? ඔන්න ප්‍රථම ප්‍රත්‍යාගන ලාභය. මොකෝ තත්ත්වේ තේරුණාද? right? පොයින්ට්ස් ටික ලස්සනට කියලා දුන්නා. right? කො බලන්න තේරුණු අය අත උස්සන්න බලන්න. ප්‍රථම ප්‍රත්‍යාගම මේ වෙලාවෙම ගොඩ දාගමු ඈ. පස්සේ බලන්නම් ආපහු බලන්නම් පස්සේ ගොඩ දාගමු. එහෙම එකක් නෑ පුතා. දැන් ගොඩ දාගන්න. අත උස්සන්න බලන්න. ප්‍රථම ප්‍රත්‍යාගන ලාභය සුපිරියටම තේරුණා. නියමයි. දුලන් හරි අනිත් බබාලා right භාෂිනී හරි විෂිනී හරි හරිද right හරි එහෙනම් වැඩේ හරි කියලා මම හිතනවා හරිම ලේසියිනේ ඇති දෙයක් නෑ ළමයි හරි මම අභ්‍යාසංක 10 හෝම්වර්ක් වලට දෙනවා අර වගේම තමයි 10 හෝම්වර්ක් හැබැයි මේ හෝම්වර්ක් කරන්න ඕන පුතා හරි අනිවාර්යයෙන්ම ඔයාට ඔයා වංක වෙලා හෝම්වර්ක් ටික කරන්න ඕන ඒතර තමයි ප්‍රැක්ටිස් එකේ ඉන්නේ right ලියාගන්න අනුමාතෘකාව ප්‍රථම වරට ප්‍රත්‍යාගන අලාභයක් ලැබීම දෙක කියලා දාන්න දෙක කියලා දාන්න ප්‍රථම වරට අලාභයක් ලැබීම ප්‍රථම වරට ප්‍රත්‍යාගන අලාභයක් ලැබීම ප්‍රථම වරට ප්‍රත්‍යාගන අලාභයක් ලැබීම ප්‍රථම වරට ප්‍රත්‍යාගන අලාභයක් ලැබීම හරි දැන් අපි බලමු ළමයි ප්‍රථම වරට අලාභයක් ලැබුවාම කොහොමද අපි ඒක සටහන් කරගන්නේ කියලා හරිද ගත්ත හුස්මක් ඔක්සිජන් මට්ටම වැඩි කරගත්තා අභ්‍යාසංක 11 right අපිට කියනවා අභ්‍යාසංක 11 බාටා සමාගම 2023 4 දින 1500 මිලදී ගත් ඉඩම 2026 3 දින ප්‍රථම වරට 1300කට ප්‍රත්‍යාගනය කරන ලදී ප්‍රවර්තන ගිණුම් වර්ෂයේ 25 26 වේ අපෙන් ඉල්ලනවා අදාළ ලෙජර් ගිණුම් ඒ කියන්නේ ඉඩම් ගිණුම ඒ වගේම දේපල පිළිවෙත සටහන ඒ වගේම වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ උද්ෘතය හරිද right තට්ට බඩ ගාලා රූල් කරා හරි ටක් ගාලා අපි අවශ්‍ය ගිණුම සහ උද්ෘත දෙක රූල් කරගමු right හරි ලේසි ළමයි මම වේගෙන් යනවා ලේසි නිසා හැබැයි ඔයාලට තේරුම් නැත්නම් කියන්න ඕන සර් වේගෙ වැඩි තේරුන්නේ නැහැ එහෙම කියන්න ඕන right මොකද ඔයාලට තේරුම් නැතුව වේගෙන් කරලා වැඩක් නැහැ තේරෙන්න ඕන right අපි සමාගම කොට දාමු සුපිරියටම දශමයට බැලන්ස් කරලා දෙන්නම් හදන හැම ගානක්ම right
එතෙන්දි මෙන්න මේ ලාභ හෝ අලාභ සහ වෙනත් විශ්ීනාදය ප්‍රකාශනයේ උඩින් රූල් 3ක් විතර තියන්න. අලාභය සටහන් කරන්න. right. අපි ඉක්මනට රූල් කළා මට අත උස්සන්න බලන්න ගාන හදා. මට නම් ලේසි මම මගලා ගත්ත වැඩේ ලේසිනේ බා. රයිට් ඔයගොල්ලන් ඔය ආකෘති එහෙම රූල් කරනකොට ළමයි දැනට අඩි රූල් භාවිතා කරනවා නම් අවශ්‍ය නැහැ අඩි රූල්. මම ෆිසිකල් ක්ලාස් වල නම් අඩි රූල් ගේන දෙන්නේ නැහැ. අඩි රූල් අවශ්‍ය නැහැ ටට්ටක් ගාලා රූල් කරලා දාන්න. දැනට ඔය අඩි රූල් නැතුවම බැරි නම් කමක් නැහැ වේගෙන් රූල් කරන්න. වඩා හොඳයි අඩි රූල් නැතුව රූල් කරන්න පුළුවන් නම්. ඒතර කාලය යන්නේ නැහැ. සහ අමතර වෙලාව ඒ කියන්නේ අමතර ඉඩ අවශ්‍ය වෙන්නේ නැහැ. මුකුත් අවශ්‍ය මොකද accounting paper එක කියලා කියන්නේ අපි වේගෙන් හදාගෙන යන්න ඕන paper එකක් නේ පුතා. එතෙන්දි ඉතින් අපිට අඩ රූල් එහා මෙහා කර කර එහෙම ඕනේ නැහැ. එහෙම වෙලාවකුත් නැහැ. එහෙම ඕනෙත් නැහැ. වේග වැඩි නම් කියන ළමයි හරි. ආකෘති ටික ඉවර නම් මට අත උස්සන්න බලන්න. 11. හරි. ආකෘති ටික ඉවර නම් මට අත උස්සන්න බලන්න. ඉඩම් ගිණුමයි දීපල පිරියත සටහනයි ලලා එකයි. ඉවර නම් මට දාන්න ළමයි ඕකේ කියලා. හා නියමයි. හරි. හිරුෂ හරි. හරි. අපි ශේෂ ටික දාගමුනේ. ඉඩම ශේෂ දාන්න ළමයි. හරියටම තියරි එක ඔලුවට දාගන්න ළමයි. ඊට පස්සේ ආපහු බලන්න අවශ්‍ය නැහැ.
පිටුව ඔහම ඉන්න. පිටුව තියෙන්නේ අභ්‍යාසංක 11 පිටුවංක 38. 38 ළමයි 38 උඩ 11 බාටා සමාගම. හරි එහෙනම් සටහන් කරගමු අපි. right. එතෙන්දි ළමයි ඉඩම ශේෂය තියෙනවා 1500ක්. මෙතන 1500යි. හරි. ඒක ප්‍රත්‍යාගන්නේ කරනවලු 1300කට වැලියු කරනවලු 1300කට නවාගේ මම දානවා 1300. 1300යි නවාගේ. හරිද? දැන් අපි බලමු අලාභය කීයද කියලා. හරිද? මෙතන එනවා ගිණුම බැලන්ස් කරාම ළමයි මෙතන 1500යි මේ පැත්තෙන් 200යි. right? එහෙනම් බැර පැත්තෙන් මතු වුණා කියලා කියන්නේ වත්කම අඩු වෙනවා. වත්කමක් බැර වෙනවා කියලා කියන වත්කම අඩු වෙනවනේ. වත්කම අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රත්‍යාගන අලාභයක්. ඒක දානවා ගෙලින්ම ලාභ හෝ අලාභ ගිණුමට. හරිද? එතකොට මෙතන මම ලලා කියලා දාලා හරිද? ඒක කෙලින්ම වියදමක් විදිහට දානවා. මෙන්න මෙතන ලලා සහ වෙනත් විස්තීනාදයන් ප්‍රකාශයේ උඩින්ම මම දානවා වෙනත් වියදම් කියලා. වෙනත් වියදම් කියලා පොඩි උද්ෘතයක් ගන්නවා. ඒක දාන්නේ අපි වෙනත් වියදම්. ප්‍රථම අලාභය දාන්නේ වෙනත් වියදම් වල. ප්‍රථම අලාභය දාන්නේ වෙනත් වියදම් වල. වෙලා ඉස්සරහට වෙනස් වෙනවා ඈ. එහෙනම් මං වෙනත් වියදම් වල දානවා ඉඩම් ප්‍රත්‍යාගණන අලාභය. ඉඩම් ප්‍රත්‍යාගණන අලාභය. හරිද? අලාභය මම දානවා 200ක්. ප්‍රථම අලාභය. ප්‍රථම අලාභය. right. එහෙනම් මතක තියාගන්න ප්‍රථම අලාභයක් ආවහම ඒක දාන්නේ කොහෙද? වෙනත් වියදම් වල. ඒකේ දිත්ත සටහන මොකද්ද? ලාභ හෝ අලාභ ගිණුම හර නැත්තම් වෙනත් වියදම් හර ඉඩම බැර නැත්තම් අදාළ වත්කම බැර. හරිද? right. ප්‍රථම අලාභයක් ආව දිත්ත සටහන මොකද්ද ළමයි? ලාභ හෝ අලාභ ගිණුම හර අදාළ වත්කම බැර. හරිද? ලාභ හෝ අලාභ ගිණුම නැත්තම් වෙනත් වියදම් හර වෙන්නේ වියදමක් නිසා. හරිද? අලාභයක් නිසා වියදමක් නිසා අදාළ වත්කම ඉඩම බැර වෙන්නේ වත්කම අඩුවන නිසා. හරි. එහෙනම් අපි ශේෂ ටික දාගමු. ආරම්භක ශේෂය 1500යි. ආරම්භක ශේෂය 1500යි. ධන උන්නේ ඍණ වුණා. ඍණ යටතේ ලියනවා ප්‍රත්‍යාගන අලාභය. මම මෙතන ඉඩම් පාවිච්චි කරන්නේ right ඔයාට වැඩේ ගොඩ දාගන්න ලේසි නිසා ෂේ නැති නිසා. දැන් මේ ස්ටෙප්ස් ටික අපි කරාට පස්සේ අපි ෂේ තියෙන වත්කම් වලට එනවා. right. මෙතන ලියන ප්‍රත්‍යාගන අලාභය. ප්‍රත්‍යාගන අලාභය 200යි. මෙන්න මෙතන මම වරහන් දානවා අලාභයක් නිසා අඩු වෙනවා කියලා පෙන්නන්න. මෙතන මම දීපල පිරිත සටහනේ මෙන්න මෙහෙම වරහන් දානවා. හරිද? ඊට පස්සේ අවසාන ශේෂය වෙනවා 1300යි. මෙන්න මෙතන ලියලා 1300යි. 1300යි. ඉඩම් වල ශ්‍රේය නැහැ. අවසාන ශේෂයත් 1300යි. right. හරිම ලේසි. ඒතර මෙතන වෙනත් විස්තීර්ණ ආදායම් වල මුකුත් නැහැ. කියන්නේ ප්‍රත්‍යක්ෂ සංචිතයට දාන්නේ නැහැ. සංචිතයට දාන්න නම් ඉඩම වැඩි වෙන්න එපා. ලාභයක් වෙන්න එපා. අලාභයක් වුණාම ඒකට මුකුත් වෙන්නේ නැහැ. මෙතන වෙනත් වියදම් වලට දානවා ඉදම් ප්‍රත්‍යාගන අලාභය කියලා. මෙතන වෙනත් වියදම් කියන එක අපි වියදම් ලේඛනයක් හදලා ලේඛනයෙන් තමයි සමාගම් වලදී දාන්නේ. එතන මම ආකෘතියේදී ඒක කියලා දෙන්නම් ලේඛනයට දාන විදිය දැනට මතක තියාගන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වෙනත් වියදම් කියලා යටතේ වෙනත් වියදම් යටතේ තමයි ප්‍රථම අලාභය සටහන් කරගන්නේ. පැහැදිලිද? right. එහෙනම් ආපහු කියන්න ප්‍රථම ප්‍රත්‍යාගන අලාභය කොහෙද සටහන් කරගන්නේ? හොඳට මේව මතක තියාගන්න. වෙනත් වියදම් වල. ඩබල් එන්ට්‍රිය මොකද්ද? වෙනත් වියදම් හර වත්කම් ගිණුම බැර. right. හරි.
ප්‍රථම ලාභයත් කලින්කත් පොඩ්ඩක් මතක් කරමු. ප්‍රථම ලාභය කොහේ සටහන් කරගන්නේ? වෙනත් විස්තීර්ණ ආදායම් වල ද්විත සටහන වත්කම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම් බැර එහෙම නැත්නම් ප්‍රත්‍යග සංචිත බැර. ඔන්න ප්‍රථම ලාභය හරි ප්‍රථම අලාභය හරි. සුපිරියටම තේරුණාද? ප්‍රථම ලාභය හරි ප්‍රථම අලාභය හරි. ඔය පිළිවෙලට අහන ළමයි විභාගෙදී හරිද? රයිට්? ස්ටෙප් ටික ලස්සනට වැඩේ ගොඩ දාගමු. සුපිරියටම තේරුණාද? අභ්‍යාස අංක 11 හොඳටම තේරුණාද? ආපහු පැහැදිලි කරලා දෙන්න ඕන නම් කියන්න. ඒක තමයි මම ලයිව් එන්න කියලා කිව්ව විතර ඔයාලා ප්‍රශ්න අහන්න ලේසියි. ප්‍රථම අලාභය තේරුණාද? සුපිරියටම තේරෙන්න ඕන, ඇඟට දැනෙන්නත් ඕන. කටපාඩම් කළ වැඩක්. දුලාන් හරි අනිත් බබාලා මේක ඇඟට දැනෙන්න ඕනේ. නියමයි. වාසිනී හරි, ශිනි හරි. හිරුෂ පුතා මම හිතන්නේ හරි. නියමයි. හරි. ගත්ත හුස්මක් ඔක්සිජන් මට්ටම වැඩි කරගත්තා. අභ්‍යාස අංක 12 ගෙදරට හෝම්වර්ක් දාගන්න. හරිද? 12 ගෙදරට. අර ඔය වගේම තමයි පුතා ඔයා ප්‍රැක්ටිස් කරගන්න. හරි. දැන් අපි බලනවා ප්‍රථම වරට ලාභයක් ලබලා දෙවන වරට අලාභයක් ලැබීම. ලියාගෙන අනු මාතෘකාව 3. හරිද? ඔන්න දැන් තමයි වැඩේට එන්නේ. ලියාගන්න අනුමාතෘකාව 3 කියලා දාන්න. ප්‍රථම වරට ප්‍රත්‍යාගනන ලාභයක් ලබා ප්‍රථම වරට ප්‍රත්‍යාගනන ලාභයක් ලබා දෙවන වර ප්‍රත්‍යාගන අලාභයක් ලැබීම. දෙවන වර ප්‍රත්‍යාගන අලාභයක් ලැබීම. ප්‍රථම වර ලාභයක් ලබා ප්‍රථම වර ප්‍රත්‍යාගන ලාභයක් ලබා දෙවන වර අලාභයක් ලැබීම. හරි. දැන් අපි බලමු එන. හරිද? රයිට්. ප්‍රථම වරට ප්‍රත්‍යාගන ලාභයක් ලබා දෙවන වර අලාභයක් ලැබීම. ඒ කියන්නේ මෙහෙමයි ළමයි. හරිද? ඉස්සෙල්ල ප්‍රත්‍යාගනනයක් සමහර අභ්‍යාසවල අපිට දෙනවා සමාගම් ගානේ සහ MCQ වල දෙන්න පුළුවන්. කලින් ප්‍රත්‍යාගනනයක් කරලා තියෙනවා. කලින් ප්‍රත්‍යාගනනයක් කරලා අපිට දීලා තියෙන්න පුළුවන්. කලින් ප්‍රත්‍යාගනනයේ මෙන්න මෙච්චරක ලාභයක් තිබුණා කියලා. අපිට කියනවා ඒක වාර්තා කරලා කියලා අපිට කියනවා මෙවර ප්‍රත්‍යාගනනය අලාභයක් ලබනවා කියලා විස්තර ටික දෙනවා. ඕක තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. හරිද? දැන් අපි බලමු එහෙම අභ්‍යාසයක් આવොත් කොහොමද මේ වැඩේ ගොඩ දාගන්නේ කියලා. අර විදියම තමයි පොඩි වෙනස්කම් ටිකක් එන්නේ. ටක් ගාලා රූල් කරගමු. මම එනවා අභ්‍යාසාංක 13. 13 අභ්‍යාසාංක 13ට මම එනවා. රයිට්. රූල් කරන්න. ඒත් මම ඉඩම් ගන්නෙ වැඩේ ලේසි නිසා ඔයාලට මේක ඔළුවට යන්න. රයිට්. එහෙනම් රූල් කරගමු. ඉඩම් ගිනුමයි රයිට්. ඒ වගේම දේපල පිරියත සටහන. දැන් ඉතින් හයි ස්පීඩ් රූල් කරන්නත් ඕනේ. හයි ස්පීඩ් රූල් කරන්නත් ඕන. හරි. අභ්‍යාසංක 13. වේගෙ වැඩනම් කියන ළමයි අල්ලගෙන යන්න ලේසි ඈ. රයිට්.
13. ආකෘති ටික රෝල් කරලා මට ඕකේ කියලා දාන්න බලන්න. රෝල් කරන ගමන් ළමයි මේ බදාදා උදේවරුව ගන්න හිතාගෙන ඉන්නවා. බදාදා උදේ මොකද තත්ත්වේ? පුළුවන්ද ඔයගලන්ට? බදාදා උදේ පුළුවන් විදිහට එක්සා දවසක් දෙකක් එහෙම දාලා පොඩ්ඩක් යනවා වැඩ ටික. බදාදා උදේ දැම්මොත් පුළුවන්ද? මම හිතන්නේ ගැටලුවක් නැහැ නේ. Right. හරි. හරි. ආකෘතිය රූල් කරලා ඉවර නම් මට ඕකේ කියලා දාන්න ළමයි. හරි. ඉවරද ළමයි ආකෘති රූල් කළා? භාෂිනී ඉවරයිද? ආමනේ. හරි. right. එනක් බලමු. හරිද? right. දුලාන් පුතා උලන්නේ නැහැ නේද? ගැටලු තියෙනවා නම් කියන්න ළමයි. right. දැන් රෙකෝඩින් බලලා සෙට් එකක් ඉන්නවා. දැන් අදත් රෙකෝඩින් ඉන්නලා තියෙනවා. කමන්නේ. හරිද? ගොඩ ගහ ගන්න නම් එපා ඉතින් රෙකෝඩින් එක තමයි ඉතින්. ගොඩ ගැහුනොත් විනාසයි ඈ. මුකුත් කරගන්න වෙන්නේ නැහැ. ලයිව් ඇවිල්ලා වැඩේ කොට දාන්නේ තමයි හොඳම. ද විභාගේ ලඟ වෙන ඒක තමයි ටෙක්නික් එක. හරි. එහෙනම් වැඩේට බහිමුනේ. ඔන්න දැන් අපි බලමු ප්‍රථම වරට ලාභයක් ලබලා දෙවන වරට අලාභයක් ලැබුවහම කොහොමද සටහන් කරගන්නේ කියලා. හරිද? මේ හරියට බලලා ගන්න. විභාගයේදී අනිවාර්යෙන්ම අහනවා. හරි. අපිට කියනවා 2023 4 දින 1500 මිලදී ගත් ඉඩම හරිද 2024යි 4 දින ප්‍රථම වරට 1700කට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවලු හරිද 2026යි 3යි 31 දිනට
අ, දෙවන වර 1600කට ප්‍රත්‍යාකරණය කරලාලු. හරිද? අපි කියන ප්‍රවර්තන ගිණුම් වර්ෂය 25 26. එහෙනම් අපි මේ ඉඩමේ ආරම්භක ශේෂය වෙන්නේ කවද්ද අපිට? අපේ ප්‍රවර්තන ගිණුම් වර්ෂය 2025 26 කියලා කියන්නේ 2025යි 4 දිනට තමයි අපේ ගිණුමේ ආරම්භක ශේෂය වෙන්න ඕන. අපේ ඉඩම් ගිණුමේ ආරම්භක ශේෂය වෙන්න ඕන 2025යි 4යි 1 දින. මට කියන්න 2025යි 4යි 1 දිනට ඉඩමේ අගය කීයක් විය යුතුද? ඔය දීලා තියෙන තොරතුරු බලලා කියන්න මට. හරිද? 2025යි 4යි 1 දිනට ඉඩමේ අගය කීයක් විය යුතුද? 25යි 4යි 1 දිනට. දාන්න බං chat එකට. 25යි 4යි 1 දිනට ඉඩම කීයක් විය යුතුද? කෝ 25යි 4යි 1 දිනට කීයක් විය යුතුද? ඉඩම කීයටද පුතා ඉස්සෙල්ලම ගත්තේ 23යි 4යි 1 දින 1500කට. දැන් ඒක වාර්තා කළා. ඒක අවුලක් නෑ. ඒ වගේම 24යි 4යි 1 දින ප්‍රථම වට 1700කටත් ඒකත් අවුලක් නෑ. අපි මේ හැම අවුරුද්දෙම ගිණුම් වාර්තා කරන්න ඉල්ලන්නේ. අපි ප්‍රවර්තන වර්ෂය තමයි ඉල්ලන්නේ. හරි? ප්‍රවර්තන වර්ෂය තමයි 2025 26. එහෙනම් 25යි 4යි 1 දිනට එහෙමත් නැත්නම් ප්‍රවර්තන ගිණුම් වර්ෂයේ ආරම්භක දිනට ඉඩම ශේෂය කීයද? 1700යි පුතා. 1700ක් වාර්තා කරලා තියෙනවා. ඒව ගැටලු සිද්ධ වෙලා නැහැ. එහෙනම් අපි දාමු 1700යි ආරම්භක ශේෂය. හොඳටම තේරෙනවාද 1700 ආපු විදිය? 1700 ආපු විදිය හොඳටම තේරෙනවාද? ප්‍රවර්තන ගිණුම් වර්ෂයේ ආරම්භක ශේෂය. ප්‍රවර්තන ගිණුම් වර්ෂයේ ආරම්භක ශේෂය 1700. right? 1700 ආපු අය තේරෙන ඇත උස්සන්න බලන්න. 1700 ආරම්භක ශේෂයේ විදිහට මම ගත්තු එක තේරුණු අය අත උස්සන්න. තේරුණ නැත්නම් කියන්න මම ආපහු කියලා දෙන්න. තේරෙන අවුලක් නැහැ නේ. හරි. හරි. right? හරි. එහෙනම් පුතා අපේ ප්‍රවර්තන ගිණුම් වර්ෂයේ ආරම්භක දිනට ඒ කියන්නේ 25යි 4යි 1 දිනට ඉඩම ශේෂය 1700. අන්නේ 1700ක රීවැලියු කරනවා 1600කට තමයි ප්‍රත්‍යාකරණය කරන්නේ. එහෙනම් නවාගේ මම වාර්තා කරනවා 1600යි. 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 1600යි නවාගේ මම වාර්තා කරනවා. right. හරි. දැන් බලන්න දැන් ගිණුම බැලන්ස් කරලා බලමු මොකද තත්ත්වය කියලා. මෙතන 1700යි මෙතන 1700යි මේ පැත්තෙන් ගෙනියනවා. එහෙනම් හිගයක් එනවා අඩුවීමක් එනවා 100ක. හරිද? සාමාන්‍යයෙන් මට කියන්න ප්‍රථම වරට අලාභයක් ආව නම් අපි මොකද්ද කරේ? ප්‍රථම වරට අලාභයක් ආව නම් මේක කෙලින්ම දානවා. right? හරිද? වෙනත් වියදම් වල ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ. හැබැයි දැන් මොකද්ද මේ? දැන් අලාභයක් තමයි. හැබැයි ළමයි අලාභයක් ආවට කලින් ප්‍රත්‍යාගණනයක් තිබිලා තියෙන බව සහ එය නිවැරදිව ගිණුම්ගත කර බව අපිට තොරතුරු දෙනවා. හරිද? හරි. දැන් ඔහොම 100 ඔහොම තියාගෙන 100 විදියට ඔහොම තියාගෙන එමු පෙර වර්ෂයට. අර දීලා තියෙන පෙර තොරතුරු වලට එමු. දීලා තියෙන පෙර තොරතුරු වල අපිට කියනවා ළමයි හරිද ඉඩම අරගෙන තිබුණේ 1500කටයි කියලා ඒක 24යි 4යි දින 1700කට ප්‍රත්‍යාකරණයක් කරලා තියෙනවා. හරිද? එහෙනම් 1500කට ගත් එකක් 1700කට කලින් ප්‍රත්‍යාකරණය කරලා තියෙනවා කියලා කියන්නේ 200ක සංචිතයක් තියෙනවනේ. 200ක ප්‍රත්‍යාකරණ සංචිතයක් මේ වන විටත් accounts වල තියෙනවා. හරිද? මේ වන විට 200ක ප්‍රත්‍යාගන සංචිතයක් තියෙනවා. ඒක තියෙන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ප්‍රත්‍යාගන සංචිතයේ තියෙනවා. නිසා අපි මේ වෙලාවේදී මෙතන දෙවන ප්‍රත්‍යාගනයේදී 100ක් අලාභයක් ආවයි කියලා වියදමක් විදියට දාන්න යන්නේ නැහැ. අපිට කවර් කරගන්න පුළුවන් මෙන්න මෙතන වෙනත් විස්තීර්ණ ආදායම් වලින් සංචිතයෙන් කවර් කරගන්න පුළුවන්.
හරිද? සංචිතෙන් කවර් කරගන්න පුළුවන්. ඒක හරියට මම උදාහරණයක් විදිහට කියලා දුන්නොත් හරිද? උදාහරණයක් විදිහට කියලා දුන්නොත් මෙන්න මෙහෙමයි. හරිද? අපිට අපි හිතමු 2023යි 4යි එක දින අපිට මොන හරි ලාභයක් ලැබුණා. අපි හිතමු මොකද ගන්නේ? ඒකට ස්විප් එකක් ඇදුණා. ටිකට් එකක් ඇදුණා. හරිද? අපිට ටිකට් එකක් ලැබුණා. අපිට ස්විප් එකක් ලොතරැයියක් දින්නා 2023යි 4යි එක දින ලොතරැයියෙන් අපිට රුපියල් 200ක ලාභයක් ආවා. හරි රුපියල් 200ක සංචිතයක් තියෙනවා මේ වන විට. ඒතර ඒ සංචිතය අපි අරගෙන තියාගෙන තියෙනවා හදිසියක් වුණොතින් ගන්න. ඒ සංචිතය රුපියල් 200ක සංචිතයක් ලාභයක් ලැබලා තියෙනවා කලින් ලොතරැයියක් නැත්තම් ස්විප් එකක් ඇදිලා ඒක අපි අනවශ්‍ය විදිහට වියදම් කරන්නේ නැතුව හදිසියක් වෙයි කියලා හිතලා අපිට මූල්‍යමය අර්බුදයක් එයි කියලා හිතලා අපි හිතනවා සාධ්‍ය මොන හරි රෝගයක් හැදෙයි කියලා මොන හරි ලෙඩක් දුකක් වෙයි කියලා අපි ඒ 200 අරන් තියලා තියෙනවා දැන්. හරිද? කිව්වා වගේම මෙන්න අපිට අසනීපයක් හැදුනා. ඒකට අපිට සර්ජරි එකක් කරන්න තියෙනවා. අන්න ඒකට රුපියල් 100ක් යනවා. එහෙනම් ඒ 100 අපිට හරිද? ඒ 100 මේ වෙලාවේ මගේ පර්ස් එකෙන් දෙන්න ඕනේ නැහැ. ඇයි දෙන්න ඕනේ නැත්තේ? ඇයි කලින් ලාභයක් ලැබුවනේ ස්විප් එකක් ඇදුනානේ. ඒක මගේ වෙනම account එකක මං කියවනේ අරන් තියලා තියෙනවා කියලා සංචිතයක් විදියට. එහෙනම් ඒ අරන් තියලා තියෙන සංචිතෙන් අපිට අරගන්න පුළුවන් 100ක්. පැහැදිලිද? ස්විප් එකක් ඇදිලා තියෙද්දි ඒ සල්ලි ටික තියෙද්දි අතිනුත් වියදම් කරන්න ඕනේ නෑනේ පුතා. සර්ජරි එකක් කරන්න වුණාම මේ සර්ජරි එකට අපිට වියදම් කරන්න පුළුවන් කලින් අරන් තියපු සල්ලි. අන්න ඒක තමයි මේ කරන්නේ. හරිද? මෙන්න මේ 100 මෙතෙන්ට ගලපන්නේ වෙනත් විස්තිනාදම් වලට ගලපන්නේ කලින් ලාභයක් තිබ්බ නිසා. හරිද? කලින් ලාභයක් තිබුණ නැත්නම් කෙලින් කරන්න දෙයක් නැහැ පුතා. කෙලින්ම පර්ස් එකෙන් වියදම් වෙනවා වෙනත් වියදම් වලට දානවා. නිසා මම මෙන්න මෙතන මේ 100 මම මෙතන සටහන් කරනවා වෙනත් විස්තීර්ණ ආදායම්. වෙනත් විස්තීර්ණ ආදායම්. බලන්න ඒක ආපු හැටි කොහොමද ඒක? right ඒක නිසා මම මෙන්න මෙතන ලියනවා ලාභ හොලා ප්‍රකාශනයේ වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියනවා ඉඩම් ප්‍රත්‍යාගනන අලාභය. ඉඩම් ප්‍රත්‍යාගනන අලාභය. ඉඩම් ප්‍රත්‍යාගන අලාභය කියලා මෙතන මම වරහනක් දානවා. ඇයි මෙතනින් සංචිතෙන් අඩු කරනවනේ මම. හරිද? වෙනත් විස්තීර්ණ ආදායම් වලින් අඩු කරනවා. පැහැදිලිද හොඳටම? එතකොට දිත්ත සටහන එන්නේ ළමයි. හරිද? දිත්ත සටහන එන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් හර එහෙමත් නැත්නම් ප්‍රත්‍යාගන සංචිත හර වත්කම බැර. හරිද? right. මෙතෙන්දී එන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් හර එහෙමත් නැත්නම් ප්‍රත්‍යාගන සංචිත හර වත්කම බැර. හරිද? right. එහෙනම් අපි සටහන් කරගමු දීපල පිරියත සටහනේ ආරම්භක ශේෂය 1700යි. ආරම්භක ශේෂය 1700යි. අඩුවීමක් වුණා 100ක මෙතන ලියන ඍණ යටතේ මම ප්‍රත්‍යාගනන අලාභය ප්‍රත්‍යාගන අලාභය කියලා මෙතන 100ක් දානවා. ඒ අනුව 1600යි නවාගය මෙතන 1600යි right. එතකොට 1700 100ක් ගියාම 1600යි මෙතනත් ධාරණගේ 1600යි. මොකද මම ඉඩම් ගත්තේ ශ්‍රේය නැති නිසා ඔයාට මේක තේරෙන්න ඕන නිසා. පැහැදිලිද? ඔන්න ළමයි ප්‍රථම වරට ලාභයක් ලැබිලා තිබිලා දෙවන වරට අලාභයක් ලැබුණාම වාර්තා කරන විදිය. හරිද? ප්‍රථම වරට ප්‍රත්‍යාගන ලාභයක් ලබලා තිබිලා දෙවන වරට ප්‍රත්‍යාගන අලාභයක් ලැබුවාම වාර්තා කරන විදිහ. එතෙන්දී අපි කරන්නේ අදාළ ඉඩමෙන් නැත්තම් වත්කම් ගිණුමෙන් අඩුවීමක් වෙනවා 100ක. හරිද? ඒ 100 අපි දානවා වෙනත් වියදම් වල නෙවෙයි අපි දාන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වල දානවා. එහෙමත් නැත්තම් ප්‍රත්‍යාගනන සංචිතයෙන් අඩුවීමක් කරනවා ඉඩම් ප්‍රත්‍යාගන අලාභ කියලා 100ක්. ඒ අනුව දීපල පිරියත සටහනේ ආරම්භක ශේෂය 1700යි ප්‍රත්‍යාගන අලාභය කියලා අඩුවීමක් වෙනවා 100ක. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒ අනුව නවාගේ 3.31 දිනට දීපල පිරියත හා උපකරණ 1600යි. ඉඩම් වල ශ්‍රේය නැති නිසා 3.31 දින ඉඩමේ ධාරණගයත්
1600යි. ඔන්න ළමයි ප්‍රථම ලාභය දෙවන වර අලාභය. ප්‍රථම වර ලාභයක් ලබා දෙවන වර අලාභයක් ලැබීම. සුපිරියටම තේරුණාද? මේක සුපිරියටම තේරෙන්න ඕන ළමයි. තේරුණු අය අත උස්සන්න බලන්න. සුපිරියටම තේරෙන්න ඕන. තේරුනේ නැත්තම් කියන මම ආපහු කියලා දෙන්නම්. මේක ඔල්ලුවටම ඔයාගේ යන්න ඕන මේ කතාව. මේක ළමයි විභාගයේදී අනිවාර්යෙන්ම අහනවා. ප්‍රත්‍යාගරණය මේකෙන්ම තමයි අහන්නේ. ඒ කියන්නේ ප්‍රථම වරට එකක් දීලා දෙවන වර එකත් එක තමයි අහන්නේ. ඒකට ළමයි කන්ෆියුස් වෙනවනේ, ළමයිට පැටලෙනවනේ. ඒක නිසා ඔතනින්ම තමයි අහන්නේ. කෝ බලන්න අත උස්සන්න බලන්න තේරුණු අය. භාෂිනී හරි, ඉෂිනී හරි. සර් 1600 ගත් එක ආයේ පොඩ්ඩක් කියන්නකෝ. 1600 ගත්ත එක. හරි මෙහෙමයි. ඔන්න අපහු කියලා දෙනවා. අන්න ඒ වගේ අහන්න ප්‍රශ්න හොඳේ. ලයිව් වෙන එකේ වාසි. මේ අහන්න. දැන් මට කියන්න අපි ගාන හදන account year එක මොකද්ද? මම ඕන මෙන්න මෙතන ලියන්නම්. හරිද? අපි මේ ගාන හදන accounting year එක මොකද්ද? 2025යි 4යි 1 සිට 2026යි 3යි 31 දක්වා. ඔන්න ඕක තමයි අපේ ඊයර් එක. හරිද? ඒතර අපි පටන් ගන්න ඕන 2025 4යි 1 දින, අපි ඉවර කරන්න ඕන 2026යි 3යි 31 දිනට. ඒතර අපි පටන් ගන්න දිනට ඉඩම වටිනාකම කීයද? අපිට කිව්වා ඉස්සෙල්ලාම 2023 1500කට ගත්තාය. ඒක 1700කට 2024 4යි 1 දින ප්‍රත්‍යාගරණය කරයි කියලා. එතකොට 25යි 4යි 1 දිනට තියෙන්නේ 1700ම තමයි නවාගේ. ඒතර මේක හරි. හරිද? දැන් අපිට කියනවා අන්න ඒ අගය 2026යි 3යි 31 දිනට 1600කට ප්‍රත්‍යාගරණය කරයි කියලා. මෙන්න මෙතන. මෙන්න මෙතන මෙන්න මෙතන ප්‍රත්‍යාගරණය කරනවා 1600කට. හරිද? එහෙනම් නවාගය වෙන්නේ පුතා 1600යි. නව ප්‍රත්‍යාගණිතගය එන්නේ 1600යි. නව ප්‍රත්‍යාගණිතගය එන්නේ 1600යි. ඒ අනුව තමයි 1600 මෙතෙන්ට ආවේ. දැන් පැහැදිලිද? අන්න ඒ වගේ අහන්න. නියමයි. හරි. අහන්න. බය නැතුව අහන්න. ලැජ්ජ වෙන්න එපා. මේක ගෲප් ක්ලාස් එකනේ. දැන් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. කෙලිම අහන්න තියෙන. තේරු නැත්නම් ඇහුවා. හරි. රයිට්. ඔන්න ළමයි මං හිතනවා ප්‍රථම ලාභය දෙවන අලාභය හොඳටම තේරුණා කියලා. හරිද? රයිට්. එතකොට මේකේ මේ සීන් එක ඔලුවටම ගන්න ළමයි මේ මෙතනින් සෑහෙන දුරට චෙක් වෙනවා ඔයාගේ රයිට් ප්‍රත්‍යාගණනය. හරිද? රයිට්. හොඳටම තේරුණා නේද? රයිට්. ගත්ත හුස්මක් ඔක්සිජන් මට්ටම වැඩි කරගත්තා. මම 14 මේ දැන් ඔයාට හදන්න දෙනවා මේක පොඩ්ඩක් තහවුරු වෙන්න ඕන නිසා. 14 දැන් හදන්න. 14 දැන් හදලා මට පෙන්නන්න කොහොමද ගලපන්නේ කියලා. මොකද ඊළඟට මම 14න් පස්සේ එනවා මේකේ සුපිරියකට ඈ. හරිද? රයිට්? මේ ඒක මම එතෙන්දි කියනවා වට පැටලෙන නිසා 15 වෙනි අභ්‍යාසය එනවා සුපිරියකට. හරිද? ඒක තහවුරු වෙන්න කලින් මම 14 ඔයාලට තනියෙන් දෙනවා මේක පොඩ්ඩක් තහවුරු වෙන්න. හරිද? ඒ නිසා හුස්මක් අරගෙන වතුර ටිකක් බීලා පොඩි පොඩි ස්නැක්ස් ಜಾති තියෙනවා නම් ඒවත් පොඩ්ඩක් දාගෙන වැඩේට බහිමු 14. හරිද? වැඩේ ගොඩ දාමු සුපිරියටම. රයිට්? රූල් කරන්න බලන ආකෘති ටික. රූල් කරන්න බලන ආකෘති ටික 14. 14. අපි බලමු මේ 14 ඔයාට කොහොමද දැනෙන්නේ කියලා. අර වගේම තමයි. හැබැයි කටපාඩම් කරන්න එපා. අර කලින් ගාන දිහා බලාගෙන හදන්න එපා. ආකෘති ටික රූල් කරන්න. රූල් කරලා තනියෙන් අවබෝධ කරගෙන තනියෙන් වටහාගෙන තනියෙන් ගාන හදන්න. වේගෙ වැඩි නම් කියන්න.
හරියටම ඔලුවට දාගන්න ළමයි. විභාගයේදී මේක අනිවාර්යයෙන්ම චෙක් වෙනව ළමයි. ඔන්න කිව්වේ. සහ දැන් අපි MCQ ඩිස්කෂන් එහෙම යනවනේ මේවම තමයි අහන්නේ ඈ. දැන් ඉදිරි MCQ ඩිස්කෂන් සුපිරියටම තේරෙයි. අපි කලින් ඒවත් ප්‍රත්‍යාගන ඇඩ්ජස්ට්මන්ට් තිබුණා. සමහර විට ඒ ටික මම ඒ වෙලාවෙත් කිව්වා තේරුම් නැත්තම් පොඩ්ඩක් ඉන්න පාඩම කරනකම් කියලා. දැන් ඉස්සරහදී ඔයාලට ප්‍රත්‍යාගරණය සුපිරියටම පුළුවන්. හරිද? තේරෙන්නේ නැති යාළුවෙක් එහෙම ඉන්නම් පන්තියේ කියලා දෙන්නත් පුළුවන් ඔයාලට. මෙහෙ වරෙන් කියලා දෙන්න පුළුවන්. ගාන හදාගෙන යනකොට තේරුම් නැති කොටස් මට ටක් ගාලා කියන්න. තේරුනේ නැත්තම් කියන්න. රයිට්. දැන් අද ක්ලාස් එක අදත් 10ට ඉවරයි ළමයි. හරිද? මට බදාදා උදේ වරුව ගන්න හිතාගෙන ඉන්නවා. එතකොට දැනට ප්ලෑන් කරලා තියෙනවා සතියට දවස් 4ක් පැය දෙකේ ක්ලාස් කරන්න. පැය 3ක් පොඩ්ඩක් අපහසුයි මට තාම. රයිට්. පැය 3ක් එක දිගට කරනකොට පොඩ්ඩක් අසනීප තත්ත්වය තාම හරියටම ෆිට්ුන්නේ නැහැ. මහන්සි වෙන්න එපා කියලා තමයි තියෙන්නේ. ඒක නිසා මේ පැය 3ක් හරි අමාරුයි කරන්න. ඒක නිසා පැය දෙකේ ක්ලාස් තමයි යන්නේ. එතකොට ඒ වෙනුවට මම සතියේ දවස් 4ක් ස්පීඩ් රිවිෂන් එක යනවා පැය දෙකේ ක්ලාස්. හරිද? එතකොට දැන් අද 10 10යි 10ට විතර ඉවරයි. පොඩ පරක් වුණානේ ඔයගොල්ලෝ සෙට් වෙනකොට. 10යි 10 10යි කාලට වගේ ක්ලාස් එක ඉවරයි. හරිද? ඊට පස්සේ ආපහු බදාදා උදේ තියෙනවා. බදාදා රාත්‍රිත් තියෙනවා. රයිට්. ඒ විදිහට කොහොම හරි තව පැය දෙකක් අපි හොයාගමු. කොහොමත් අපි ඉරිදා හමු වෙනවා, සඳුදා හමු වෙනවා, බදාදා හමු වෙනවනේ. තව තව පැය දෙකක් කොහෙන් හරි හමු වෙමු. හරි. අර මට එක දිගටම පැය 3ක් කරන්න අපහසුතාවය තමයි තියෙන්නේ ළමයි. ඉවරයි. දුලාන් ඉවරයි. නියමයි. සුපිරි. නියමයි ඈ. ඇඟට දැනෙන්න ඕන. හරිද? ඇඟට දැනෙන්න පුළුවන්. හරිද? දැන් හෙටින් පස්සේ කවුරු හරි යාළුවෙක් හම්බ වුණොත් මේ වරෙන් ඔබ දන්නවද ප්‍රත්‍යාගන්නේ කියලා ප්‍රථම ලාභය, ප්‍රථමා ලාභය. හරිද?
ප්‍රථම ලාභය දෙවන අලාභය සහ ඉස්සරහට මම කරන් තියෙන ටික සුපිරියට පුළුවන් වෙනවා. නියමයි. වාශිනී නියමයි. ඉවරයි. හරි. හරි. විරුෂ පුතා ලෙෆ්ට් උනානේ. මොකක් හරි වැඩක වෙන්නේ නැති කමන්නේ. අපි වැඩේ කරන් යා. හරි. ඔන්න හරි. දැන් එහෙනම් සුපිරියටම තේරුණා. හරිද? රයිට්. එහෙනම් ළමයි වැඩේට බහිමු සුපිරියට. දැන් මේක නිකන් අර භාවනාවක් වගේ වැඩක්. හරිද? මේ ප්‍රත්‍යාගන්නේ හරියටම සීන් එකේ ඉන්නවන භාවනාවක් වගේ වැඩක්. හරියටම සීන් එකේ ඉන්න නැත්තම් මේක අර තැන් ටික එහා මෙහා පැටලෙනවා තින් මොකද කියනවා නූල් බෝලේ වගේ එකක් වෙනවා. හරිද? ගොඩක් ළමයි පැටල ගන්නවා මේක. හරියටම ක්ලීන් සීන් එකේ ඉන්න ඕන. හරිද? රයිට්. දැන් එහෙනම් හුස්මක් ගත්තා. ඔක්සිජන් මට්ටම වැඩි කරගත්තා. එනවා මම හතරවෙනි මාතෘකාවට හතර ලියන්න ප්‍රථම වරට ප්‍රත්‍යාගනන ලාභයක් ලබා ලස්සනට ලියන්න හතර. දැන් එනවා සුපිරියකට ඈ. හතර ප්‍රථම වරට ප්‍රත්‍යාගනන ලාභයක් ලබා හතර ප්‍රථම වරට ප්‍රත්‍යාගනන ලාභයක් ලබා දෙවනවර එයට වඩා වැඩි අලාභයක් ලැබීම. දෙවනවර එයට වඩා වැඩි අලාභයක් ලැබීම. ලස්සට ලියාගන්න ප්‍රථමවරට ප්‍රත්‍යාගන ලාභයක් ලබා දෙවනවර එයට වඩා වැඩි අලාභයක් ලැබීම. හතර. හරි. ඒ කියන්නේ මෙහෙමයි ළමයි. ඉස්සෙල්ලාම ප්‍රත්‍යාගන ලාභයක් ලබනවා. ප්‍රථම එක ලාභයි. ඊට පස්සේ දෙවනියට අලාභයක් ලබනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර කලින් ලැබපු ලාභයටත් වඩා වැඩි අලාභයක් තමයි ලබන්නේ. හරිද? කලින් ලැබපු ලාභයටත් වඩා වැඩි අලාභයක්. හරිද? අර කලින් අපිට මං කිව්වා ස්විප් එකක් ඇදුනා. ලොතරැයියක් ඒකේ සංචිතයක් තිබුණා. හැබැයි අපිට කරදරයක් මූල්‍යමය කරදරයක් වුණා ඊට වඩා වැඩි ප්‍රමාණයකින්. හරිද? අපි ගාව තිබෙන හරිද? අපි ගාව තිබෙන මුදලට වඩා වැඩි අලාභයක් ලැබුණාම අපි බලමු කොහොමද වාර්තා කරගන්නේ කියලා. හරිද? කෙලිම මම එනවා ටියුට් එකේ පිටු අංක 39 අභ්‍යාස අංක 15. එතන උඩ ටියුට් එකේ පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. 3 කියලා තමයි වැදිලා තියෙන්නේ. ඒකට 4 කියලා දාගන්න. ටියුට් එකේ පොඩ්ඩක් නිදිමතේ ටයිප් කරනකොට ඒකටත් 3 වැදිලා තියෙන්නේ. තුන්වෙනි මාතෘකාව අපි ඉවර කරානේ. ඔකට 4 කියලා දාගන්න. 4 කියලා දාගන්න. ප්‍රථම වරට ප්‍රත්‍යාගන ලාභයක් ලබා දෙවනවර ඒට වඩා වැඩි අලාභයක් ලැබීම. හරිද? රයිට්. එහෙනම් දඩ බඩ ගාලා අපි රූල් කරලා වැඩේට එමු. හරිද? රයිට්. එහෙනම් රූල් කරමු. දැන් හයි ස්පීඩ් රූල් කරන්න ඔයාලට පුළුවන්. හරිද? මේ ටික හරියට ප්‍රැක්ටිස් කරගමු. සමාගම දශමයක්වත් බය වෙන්න එපා. ඔයා හදනවා සමාගම බැලන්ස් වෙන්නම. හරිද? ශ්‍රය ටික පුළුවන් කියන්නේ ඒ වගේම ඊළඟට මම ගොඩ දාලා දෙනවා ලීසින් ටික. ඒ ටික පුළුවන් කියන්නේ ඔයාගේ කවුන්ටින් පේපරේ ගොඩ පුතා. බය වෙන්න එපා දශමයක් A+ එකක් පුළුවන් මහන්සි වෙලා වැඩ කරන්න උනන්දුවේ. රයිට්. රූල් කරගමුනේ. හරි. අපි ඉන්නේ අභ්‍යාස අංක 15. වේගෙ වැඩි නම් කියන්න ළමයි. මම ඉතින් වැඩි කතා නැහැ. ඉතින් පට්පට් ගාලා වැඩේ යනවා. කොහොමද 10 කාලට ක්ලාස් එක ඉවරයිනේ. නිසා ඉතින් පට්පට් ගාලා වැඩේ යනවා. වේගෙ වැඩි නම් කියන්න හොඳේ. 10 කාලට ක්ලාස් එක ඉවරයි. නිසා ඉතින් පට්පට් ගාලා වැඩේ යනවා. වේගෙ වැඩි නම් කියන්න හොඳේ. 10 කාලට ක්ලාස් එක ඉවරයි. නිසා ඉතින් පට්පට් ගාලා වැඩේ යනවා. වේගෙ වැඩි නම් කියන්න හොඳේ. 10 කාලට ක්ලාස් එක ඉවරයි.
හරි. රූල් කරලා ඉවරලා මට ඕකේ කියලා දාන්න පුතා. හරි. එන වැඩට බහිමු නේ. හරි. රයිට්. ඒක අපි ශේෂ දාගමු ළමයි. ලේසි ඈ හැමෝටම පුළුවන්. වැඩේ සුපිරියට මොකට දාමු. රයිට්. ඒකේ අපි බලන්න ප්‍රවර්තන ගිණුම් වර්ෂයෙන් එතකොට 25 26. එතකොට ප්‍රවර්තන ගිණුම් වර්ෂයේ ආරම්භක දිනට ළමයි ඉඩමේ අගය වෙන්නේ 2000 නේ පුතා. මොකද ඉඩම ගන්න 23යි 4යි දින 1500කට. ඒක 24යි 4යි දින ප්‍රථම ප්‍රත්‍යාගණය කරන 2000යි. ඒ අනුව 25යි 4යි දිනට ඉඩමේ අගය එන්නේ 2000යි. එහෙනම් මම දානවා ඉඩමේ අගය 2000යි කියලා. ඔන්න හරි. 2000ක ඉඩමක් 1300කට ප්‍රත්‍යාගණය කරනවා. එහෙනම් ඉඩමේ නවාගේ 1300යි. රයිට්. දැන් එමු වැඩේට ඈ. දැන් බැලන්ස් කරලා බලමු මොනවද ප්‍රතිඵලය කියලා. දැන් බලන්න. මෙතනින් 2000ක් තිබුණා. ඒක අඩු වුණා 1300කට. හරිද? එතකොට මේ අඩුවීමක් සමස්ත අඩුවීම තියෙනවා. සමස්ත අඩුවීම තියෙනවා 700ක්. හරිද? සමස්ත අඩුවීම 700ක් තියෙනවා. මම මේ 700 හරිද? 700 දාන්න කලින් පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. හරිද? මෙතන 700 දාන්න කලින් මම චුට්ටක් පැහැදිලි කරලා ඉන්නම් ඔයාට කොහොමද ඒක සටහන් වෙන්නේ කියලා. හරිද? රයිට්. එහෙනම් මට කියන්න ඉඩමේ ප්‍රවර්තන ගිණුම් වර්ෂයේ ආරම්භක දිනට ප්‍රවර්තන ගිණුම් වර්ෂයේ ආරම්භක දිනට ඉඩමේ වටිනාකම 2000යි. ඒක නැවත වැලියු කරනවා 1300කට. එතකොට බැලු බැලමටම අපිට තේරෙනවා 2000ක එකක් 1300කට වැලියු කරා කියන්නේ පුතා 700ක අලාභයක් තියෙනවා. 700ක අලාභයක් තියෙනවා. ඉඩමේ අගය 700කින් අඩු වෙනවා ප්‍රත්‍යාගන අලාභයක්. හැබැයි අපිට කෙලින්ම 700ක අලාභයක් හඳුනා ගන්න බෑ. කලින් මේකට ප්‍රත්‍යාගරණයක් තිබිලා තියෙනවා. හරිද? කලින් ප්‍රත්‍යාගරණයක් තිබිලා තියෙනවා. කලින් ප්‍රත්‍යාගරණය මොකක්ද උණයි කියන්නේ? කලින් ප්‍රත්‍යාගරණය උණයි කියන්නේ පුතා 1500කට ගත් එකක් 2000කට තමයි ප්‍රත්‍යාගරණය කළ තිබුණේ. හරිද? ඒ කියන්නේ කලින් 1500කට ගත් එකක් 2000කට ප්‍රත්‍යාගරණය කළා. හරිද? එතකොට ෂේ නැතිවත්කමක් ගන්න මේක තේරෙන්නනේ. එතකොට ඉඩමේ 1500කට ගත් එකක් 2000කට ප්‍රත්‍යාගරණය කරයි කියලා කියන්නේ ඔන්න දැන් අපේ ගිණුම් පොත්වල ඇති 500ක සංචිතයක්. 500ක සංචිතයක්. හරිද? 1500ට අරගත්තා 2000කට ප්‍රත්‍යාගරණය කරයි කියලා කියන්නේ 500ක සංචිතයක් මේ වන විටත් accounting වල ඇති. accounts වල ඇති. හරිද? ප්‍රත්‍යාගන හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ප්‍රත්‍යාගන සංචිතය කියලා ඇති. හරි නේද? right. එතකොට ඒ සංචිතයෙන් ඒ දැන් කලින් අපිට සංචිතයක් ප්‍රත්‍යාගන ලාභයක් තිබුණනේ 500ක. අර හරියට ස්විප් එකක් ඇදිච්ච වගේ කලින් අපේ account එකේ අපි අරන් තියලා තියෙනවා 500ක් අසනීපයක් වුණොත් කරදරයක් වෙයි කියලා හිතලා අපිට ලාභයක් ලැබුණු වෙලාවේදී අපි 500ක් අරගෙන තියාගත්තා. හරිද? ඒ 500න් කිව්වා වගේම දැන් මෙන්න අපිට හානියක් වෙනවා. ඒ හානිය වෙන්නේ පුතා හරිද? හානිය වෙන්නේ 700ක් අලාභයක්. ඒ කියන්නේ අර 500ටත් වඩා වැඩියෙන්. හරිද? 500ක ලාභයටත් වඩා වැඩියෙන් අලාභයක් සිද්ධ වෙනවා. හරිද? 500ටත් වඩා වැඩියෙන් අලාභයක් සිද්ධ වෙනවා. හරි එතෙන්දී අපි කරන්නේ ඉස්සෙල්ලාම අර අරන් තියලා තියෙන සංචිතයේ සල්ලි ටික ගන්නවා. හරිද? අරන් තියලා තියෙන අපි සංචිතයක් විදියට තියලා තියෙන ලාභය හිලව් කර ගන්නවා. ඉතිරි ටික තමයි පර්ස් එකෙන් දැන් දාන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම මම සටහන් කරගන්නේ. හරිද? මෙන්න මෙතන මම 500ක් කව කරගන්නවා. මෙතන 500ක් කව කරගන්නවා. හරිද? මෙතන 500ක් කව කරගන්නවා. වෙනත් විස්තීර්ණ ආදායම්. වෙනත් විස්තීර්ණ ආදායම් වලින් මම 500ක් කව කරගන්නවා. වෙනත් විස්තීර්ණ ආදායම් වලින් 500ක් කලින් 500ක
සංචිතයක් තිබ්බා. ඒ 500 එතනින් කවර් කරගන්න. හරිද? ඔන්න 500ක් හරි. දැන් සමස්ත අලාභය මේ සර්ජරි එකට අපිට යනවා 700ක්. 2000ක එකක් 1300කට අඩු කරනවා කියන්නේ 700ක් යනවා. 700න් 500ක් අපි කලින් කවර් කරගත්තා. කලින් ලාභයෙන් ඉතුරු 200 මම පර්ස් එකෙන් ගන්නවා. ඉතුරු 200 මම පර්ස් එකෙන් ගන්නවා. ඉතුරු 200 මම පර්ස් එකෙන් ගන්නවා. හරිද? එහෙනම් මම මේක දානවා 200ක් මෙන්න මෙහෙම මෙතන ලියනවා right ලලා එහෙමත් නැත්නම් වෙනත් වියදම් කියන්නත් පුළුවන්. හරිද? එහෙනම් මම මෙන්න මේක ලියනවා වෙනත් විස්තීර්ණ ආදායම් වල 500ක් අඩු කරනවා. හරිද? ඉඩම් ප්‍රත්‍යාගන අලාභය කියලා 500ක් මෙතනින් මම අඩු කරලා දක්වනවා. 500ක් අඩු කරලා දක්වනවා වෙනත් විස්තීර්ණ ආදායම් වලින්. ඒ කියන්නේ ප්‍රත්‍යාගන සංචිතයෙන් 500ක් අඩු කරලා දක්වනවා. ඉතුරු 200 දානවා වෙනත් වියදම් වල. එතනත් මම ලියන්නේ ඉඩම් ප්‍රත්‍යාගනන ඉඩම් ප්‍රත්‍යාගන අලාභය කියලා. ඉඩම් ප්‍රත්‍යාගන අලාභය කියලා 200යි. පැහැදිලිද? right. එතකොට මෙතන දීපල පිරියත සටහනේ වෙනසක් වෙන්නේ නැහැ. ආරම්භක ශේෂය 2000යි. ඒ වේ ගැටලුවක් නැහැ. සමස්ත ප්‍රත්‍යාගන අලාභය 700යි. එතෙන්දි කෙලින්ම 700ක් අඩු කරනවා. කෑලි කෑලි අඩු කරන්නේ නැහැ. කෙලින්ම 700 අඩු කරනවා. නවාගය 2000න් 700ක් 2000න් 700ක් ගියාම 1300යි. මෙතන මම නවාගය වාර්තා කරනවා 1300යි. ඒකම තමයි ධාරණාගයට එන්නේ 1300යි. ඔන්න ගාන ෆිනිෂ් කරා. හරිද? මෙන්න මේක විභාගෙදී මේ විදියටත් අහනවා. ගොඩාක් ළමයින්ට පැටලෙනවා. මේක මේ විදියට දුන්නොති. හරිද? බලන්න ඒකේ ඔන්න ආපහු කියලා දෙනවා. ඉඩමේ අගය කීයද? 2000යි. අපේ ගිණුම් වර්ෂයේ ආරම්භක දිනය. හරිද? නවගේ කීයකට ප්‍රත්‍යාගන්නේ කරන්නේ 1300යි. සමස්ත අඩුවීම සමස්ත අලාභය කීයද? 700යි. හැබැයි 700ම අපි අලාභයක් විදිහට දාන්නේ කලින් අපිට 500ක ලාභයක් ලැබලා තියෙනවා. ඒ ලාභය මෙතනින් අපි කපා ගන්නවා වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියනවා. ඉඩම් ප්‍රත්‍යාගන ලාභය කියලා 500ක් අඩු කරනවා. එහෙමත් නැත්නම් ප්‍රත්‍යාගන සංචිතයෙන් අඩු කරනවා. අඩු කරලා ඉතිරි 200 තමයි ලලාවලට දාන්නේ වෙනත් වියදම් වල ඉඩම් ප්‍රත්‍යාගන ලාභය කියලා 200ක්. හරිද? එතකොට දීපල පිරියත සටහනේ කිසිදු වෙනසක් නැහැ. ප්‍රවර්තන ගිණුම් වර්ෂයේ ආරම්භක දිනට 2000යි ශේෂය. ඒකෙන් සමස්ත ප්‍රත්‍යාගන ලාභය 700ක අඩුවක් තියෙනවා. නවාගේ 1300යි. ඒ අනුව නව ධාරණාගේ 1300යි. ඔන්න ප්‍රථම ප්‍රත්‍යාගනන ලාභය දෙවන වර ඊට වඩා අලාභයක් ලැබුවාම ප්‍රථම ප්‍රත්‍යාගනන ලාභයක් ලබා දෙවන වර ඊට වඩා ලාභයක් ලැබුවාම සටහන් කරන විදිය ඔන්න ගොඩ දැම්මා. හරිද? right. මොකද තත්ත්වය? සුපිරියටම තේරුණාද? මේක ඔළුවටම යන්න ඕන පුතා. හරිද? අනිවාර්යෙන් විභාගෙදී අහනවා. සමාගම් ගාන ඇඩ්ජස්ට්මන්ට් එකක් විදියට අහනවා. MCQ එකක් අහනවා. ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් අහනවා. හරි දුලන් හරි. වාෂිනී ඉෂිනී සුපිරියටම තේරෙන්න ඕනේ. තේරුම් නැත්තම් කියන්න මම ආපහු කියලා දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිනේ. එහෙනම් ඔන්න ඒක හරි. right. එහෙනම් ඔන්න ප්‍රබල මාතෘකාවක් අපි ඉවර කරගත්තා. ප්‍රථම වර ලාභයක් ලබා දෙවන වර ඊට වඩා අලාභයක් ලැබීම. හරිද? මං හිතනවා ඒක අවුලක් නැහැ කියලා ඔයාට. ඒක නිසා මම 16 හෝම්වර්ක් විදියට සටහන් කරනවා. right. හරි. එතකොට තව දෙකයි තියෙන්නේ අපිට ඊට පස්සේ වැඩේ ගොඩ. 16 ගෙදරට මාක් කරගමු. 16
ගෙදරට මාක් කරගමු. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හරි කරලා ගැටලු තියෙනවා නම් මට WhatsApp එකට දාන්න. දැන් ලියා ගමු අපි පස්වෙනි කතාව. හරිද? පස්වෙනි එකටත් එක තව එකයි තියෙන්නේ, හයයි තියෙන්නේ ඔක්කොම. මේ එන්න පුළුවන් ඔක්කොම ඈ. මෙතනින් එහා එන්නේ නැහැ. හරිද? මේ ටික තමයි ඔක්කොම මම මාතෘකා කරලා ලස්සනට තියෙන්නේ. එහෙනම් ටක් ගාලා දාගන්න පස්වෙනි එක. හරිද? පස්වෙනි එක ප්‍රථම වරට ප්‍රථම වරට ප්‍රථම වරට ප්‍රත්‍යාගණන අලාභයක් ලබා ප්‍රථම වරට ප්‍රත්‍යාගන අලාභයක් ලබා දෙවන වර ලාභයක් ලැබීම දෙවන වර ලාභයක් ලැබීම ප්‍රථම වර ප්‍රත්‍යාගන අලාභයක් ලබා දෙවන වර ලාභයක් ලැබීම හරි ඒක පස්වෙනි එක ටියුට් එකේ පිටු අංක 40ට ඇවිල්ලා උඩ බලන්න ටියුට් එකේ පිටු අංක 40ට ඇවිල්ලා උඩම තියෙනවා ඒත් අංකය හදාගන්න 5 කියලා නිදිමතේ වැදිලා තියෙන්නේ ඒකටත් 3 තමයි මගේ අතින් වැදිලා තියෙන්නේ ඒක 5 වෙන්න ඕන පස්වෙනි එක ප්‍රථම වරට ප්‍රත්‍යාගන්න අලාභයක් ලබා ලියාගන්න ලස්සට මාතෘකාව ප්‍රථම වරට ප්‍රත්‍යාගන්න අලාභයක් ලබා දෙවන වර ලාභයක් ලැබීම හරිද ඔය 5 ඊට පස්සේ 6යි තව එකයි තියෙන්නේ එතනින් පස්සේ කතාව ඉවරයි ඊට පස්සේ ඊළඟට තියෙන්නේ මිශ්‍ර අභ්‍යාස ටික අපිට එතනින් ශ්‍රය ඉවරයි හරි දැන් එහෙනම් අපි අභ්‍යාස අංක 7 17 රූල් කරමු. දම්රෝ සමාගම. ටක් ගාලා රූල් කරලා ඒක වැඩි කොට දාගමු. ලේසි ඈ. ටක් ගාලා රූල් කරගන්න බලන්න. ඕකයි තව එකක් කරලා වැඩේ ඉවරයක් කරලා ක්ලාස් එක ඉවර කරගමු අද. වතුර ටිකක් එහෙම බොන්නේ නැහැ. මොකද ළමයි මේ Facebook වල මේ හෙයාර් ස්ටයිල් දාන්නේ කට්ටිය? ඈ. වාර අයිටම් නේ? හෙයාර් ස්ටයිල් ඇවිල්ලා. මේ හැමෝම දාන මෙන්න. රයිට් රූල් කරලා ඉවරලා කියන්න.
හරි. වැඩේට බහිමුනේ. දුලාන් දාමු ධර්මයේ. රයිට් මේ මොනවාද? දාන්න බං මේ හෙයාර් ස්ටයිල්. හෙයාර් ස්ටයිල් ෆොටෝ එකක් හදලා දාන්න ඕන. හරි. රයිට්. 17. රයිට්. එහෙනම් හදමුද ළමයි? 17 හදමුනේ. 17. රයිට්. හරි. එතකොට ප්‍රවර්තන ගිණුම් වර්ෂයේ ආරම්භක දිනට ඉඩමේ අගය එතකොට 1000 නේ පුතා. 1000යි. මෙතන 1000යි. 1000යි. අන්නේ 1000ක් වටිනා ඉඩම තමයි රයිට් දෙවන වර ප්‍රත්‍යාගණය කරන්නේ 1300කට. 1300කට. එහෙනම් මෙන්න මෙතන අපි දානවා 1300. එහෙනම් අගේ වැඩි වෙලානේ ළමයි බැලු බැලමට මොකද්ද? ලාභයක්. ප්‍රත්‍යාගන ලාභයක්. හරිද? ප්‍රත්‍යාගන ලාභයක්. හරිද? රයිට්. ඒ නිසා මම මෙන්න මෙතනින් මේ ගිණුමෙන් අපි වෙනසක් ගමු. 1300යි මෙතනත් 1300යි 1300ෙන් 1000 ගියාම 300යි. හරිද? දැන් මේක දාන තැන පොඩ්ඩක් බලමු ඈ. දාන්නේ මෙහෙමයි. අපිට කියනවා ළමයි කලින්ම මේ ඉඩම 1200කට ගත් එකක් තමයි ওই 1000කට ප්‍රත්‍යාගණය කරලා තියෙන්නේ. හරිද? එතකොට ළමයි එතන අලාභයක් ලබලා තියෙනවනේ. හරිද? එතන අලාභයක් ලබලා තියෙනවා. හරිද? 200කට. රයිට්? ඒ කියන්නේ 1200කට ගත් එකක් 1000කට ප්‍රත්‍යාගණය කරලා තියෙනවා. අලාභයක් ලබලා තියෙනවා 200ක. 1200ක එකක් 1200ක එකක් 1000කට කලින් ප්‍රථම ප්‍රත්‍යාගණනය වෙලා තියෙනවා. එතකොට 200ක හානියක් නැත්නම් අලාභයක් වෙලා තියෙනවා. අපි දෙවනවර 300ක් ආවනේ. දෙවනවර 300ක් ආවට ඒකෙන් 300ම අපිට සංචිතයක් විදියට ගන්න බෑ. කලින් අපිට ප්‍රත්‍යාගන අලාභයක් සිද්ධ වෙලා තියෙනවා 200ක. ඒ 200 කවර් කරගෙන තමයි අපි ඉතුරු 100 තමයි ප්‍රත්‍යාගන සංචිතයක් විදියට දාන්නේ. ඒක නිසා මෙන්න මෙතන මේ 300ම දාන්න බෑ අපිට. ඒ නිසා මේකත් අපි වෙන වෙනම දාමු. 200ක් මම දානවා. රයිට්. මේ 200 කවර් කරගන්නේ මම ලලා වලින් වෙනත් වියදම් වලින් අඩු කරනවා. වෙනත් වියදම් වලින් අඩු කරනවා. හරිද? වෙනත් වියදම් වලින් අඩු කරලා ඉතුරු 100 තමයි මෙන්න මෙතන ලලා වලට 200ක් දානවා.
දාලා ඉතුරු 100 තමයි මම මෙවර ඉඩම් ප්‍රත්‍යාගන සංචිතය විදියට ගන්න. 100යි ගන්න. ඒ 100 වෙනම දාන්න. මෙන්න මේ 100 මම දානවා. මෙන්න මේ 100 මම දානවා. වෙනත් විස්තීරණ ආදායම්. ඒ කියන්නේ ප්‍රත්‍යාගන සංචිතයට. හරිද? right. එතකොට ඒක දාන්නේ මෙන්න මෙහෙමයි. අර 200 මම ලියනවා මෙන්න මෙතන වෙනත් වියදම් වලින් අඩු කරනවා. ඉඩම් ප්‍රත්‍යාගනන ලාභය. මෙවර ලාභයක්නේ. ඉඩම් ප්‍රත්‍යාගන ලාභය කියලා සමස්ත වෙනත් වියදම් වලින් අඩු කරලා දානවා 200ක්. සමස්ත වෙනත් වියදම් වලින් අඩු කරලා දානවා 200ක්. හරිද? ඉතුරු 100 මම දානවා වෙනත් විස්තීර්ණ ආදායම් වල ඉඩම් ප්‍රත්‍යාගනන ලාභය කියලා. ඉඩම් ප්‍රත්‍යාගන ලාභය කියලා 100ක් දානවා. බලන්න ඒ 300 මම ගලපපු විදිය. 300න් 200ක් කලින් අලාභයක් ලබලා තිබෙන නිසා ඒ කලින් අලාභය එවකට තියෙන්නේ නැති වෙනත් වියදම් වල නිසා මෙවර වෙනත් වියදම් වලින් අඩු කළ දක්වනවා ඉඩම් ප්‍රත්‍යාගන ලාභය කියලා 200ක් වියදම් වලින් අඩු කළ දක්වනවා. ඉතිරි 100 තමයි මෙවර වෙනත් විස්තීර්ණ ආදායම් වල ප්‍රත්‍යාගන සංචිතය දාන්නේ ඉඩම් ප්‍රත්‍යාගන ලාභය කියලා 100යි. හරිද? එතකොට අපි දේපල පිරියත උපකරණ සටහන ෆිනිෂ් කරගමු. ආරම්භක ශේෂය මෙතන 1000යි. ආරම්භක ශේෂය 1000යි. වැඩිවීමක් සිද්ධ වුණා 300ක. එක කෙලින්ම ප්‍රත්‍යාගනන. ඒකෙදි කෑලි කෑලි ලියන්නේ නැහැ. එතන කෙලින්ම ලියන්නේ ප්‍රත්‍යාගනන ලාභය කියලා. එතන කෑලි කෑලි ලියන්නේ එතන සමස්ත වටිනාකම වැඩිවීම 300ක් දානවා. එතකොට 1300යි නව ප්‍රත්‍යාගනිතාගය ශ්‍රය නැති නිසා ඉනම් වල ධාරණගයත් 1300යි. හරිද? right. ඔන්න ළමයි ප්‍රථම වර අලාභයක් ලබා දෙවන වර ඒ අලාභයටත් වඩා වැඩියෙන් ලාභයක් ලැබුවහම කොහොමද සටහන් කරන්නේ කියලා. හරිද? ඔන්න කතාව. හොඳටම තේරුණාද? බලන්න අයිඩියා එකක් ගන්න පුළුවන්ද කියලා. තේරුනේ නැත්නම් කියන්න මං ආපහු කියලා දෙන්නම්. හොඳටම තේරුණාද ඒ කරපු වැඩේ? තුලාන්නම් හරි. අනිත් බබාලා හරි. තේරුණා නියමයි. අන්න හරි. හරිද? ඒක හරිම ලේසි ළමයි නේද? right. ඔන්න ඔය දැන් ඔය සටහන් වන ස්ථාන ටික හරියටම ඔලුවට ගන්න ඈ. ඔය මාතෘකා ටික ලියලා ඕකට ලස්සන ෂෝට් නෝට් එකක් හදාගෙන ඔයා ළඟ තියාගන්න. හරිද? right. එතකොට 18 වෙනි අභ්‍යාසය ගෙදරට. හරි. එතකොට 19ත් ඕකම තමයි ඊට වඩා වැඩි ලාභයක් ලැබීම 19 දැන් අපි පන්ති හදලා වැඩේ ඉවර කරගමු අද දවසේ ක්ලාස් එක. හරිද? මොකද ෂේ තියෙනවත්කම ඊළඟ දවසේ කරන නැත්නම් වර පැටලෙනවා. ෂේ තිබීමත් කරන නිසා ඒක කියන්නේ මේ ටික හරියට ඔලුවට ගියා කියන්නේ එතනින් පස්සේ ෂේ තියෙනවත්කමක ප්‍රත්‍යාගන්නේ සහ මිශ්‍ර අභ්‍යාසෙදි ගොඩ දාගන්න පුළුවන්. හරි. දැන් ඔන්න ඔතන 19 වෙනි අභ්‍යාසය දැන් කරන්න 19 උඩ තියෙනවා. හරිද? ඒකේ මාතෘකාවත් අපි ලියාගමු. අර වගේම තමයි 6 කියලා දාන්න එකට. ඒක 3 කියලා තියෙන්නේ 6 කියලා දාන්න. 6 ප්‍රථම වරට ප්‍රත්‍යාගනන අලාභයක් ලබා ප්‍රථම වරට ප්‍රත්‍යාගන්න අලාභයක් ලබා
දෙවනවර එයට වඩා වැඩි ලාභයක් ලැබීම. දෙවනවර එයට වඩා වැඩි ලාභයක් ලැබීම. ප්‍රථම වරට ප්‍රත්‍යාගන අලාභයක් ලබා දෙවනවර එයට වඩා වැඩි ලාභයක් ලැබීම. මාතෘකාව ලිව්වා අභ්‍යාසංක 19 තනියම හැදුවා. ලේසි. 19 හදලා වැඩේ ඉවරයක් කරගමු. ඔන්න ප්‍රත්‍යාගරණේ වාට සුපිරියටම පුළුවන් ඈ. 19 ටක් ගාලා ඉවර කරලා මට කියන්න. ලේසි ඈ. තේරුනේ නැත්තම් කියන්න. ලේසි. දැන් සමාගම් ගානේ ඔය ඇඩ්ජස්ට්මන්ට් වල අපි කරනකොට හොඳට ප්‍රැක්ටිස් වෙලා තියෙන්න ඕනේ. ගෙදරදී ඕවා ප්‍රැක්ටිස් කරලා සුපිරියට තියාගන්න. ඔය ටික පුළුවන් කියලා කියන්න පුතා. කෙලින්ම සමාගම් ගානේ LKS 16 ඇඩ්ජස්ට්මන්ට් එක ලොකුම ඇඩ්ජස්ට්මන්ට් එක ගොඩ දාගන්න පුළුවන්. ඕකත් එක තමයි විකිනීම සහ ප්‍රත්‍යාගරණයත් එක තමයි පුතා සමස්ත LKS 16 ඇඩ්ජස්ට්මන්ට් එක සමාන්විත වෙන්නේ සමාගම් ගානේ. MCQ පේපර් එකට කියන්නේ කෙටි පේපර් එකට අමතරව. ඒතර එතෙන්දී ඔයාට ඒක තමයි ලොකුම ඇඩ්ජස්ට්මන්ට් එක. හරි. එතනින් ඊට පස්සේ එන්නේ
ලීසින් එක එකත් ගොඩ දාගමු සුපිරියට එක හරි ලේසි. හරි. ඒ දෙක ගොඩ දාගත්ත කියන්නේ ඉතින් ඔය සමාගම ගොඩ. සමාගම ගොඩ කියන්නේ පුතා ඔයාට නතින් බැලන්ස් කරන්න පුළුවන්. ඔයාට ලකුණු 40 ගන්න පුළුවන්. බැලන්ස් උනේ නැතත් කමන්නේ ලකුණු දෙනවා. රයිට්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට A+ එකක් දිගනවා. මහන්සි වෙලා වැඩ කරලා ප්‍රැක්ටිස් කරගන්න මේ දවස් ටිකේ. ගාන හදාගෙන යනකොට තේරුම් නැති තැන් මට කියන්න 19 ලේසි ඉතින්. මම ලොකුට කිව්වේ නැත්තේ ලේසි. ඔයගොල්ලන්ට මේක හදාගන්න පුළුවන් නිසා. ඒක හදලාද ෆිනිෂ් කරගමු ඈ. හරිද? රයිට්. හරි. පාෂින් ඉවරයි. ඉෂින් ඉවරයි. දුලාන් පුතා නියමයි. හරි. ඔන්න ළමයි එහෙනම් මං හිතනවා හරිද ප්‍රත්‍යාගන්නේ සම්බන්ධයෙන් ක්ලියර් අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති කියලා. හරිද? රයිට්. එතකොට දැන් මේ ප්‍රත්‍යාගන සම්බන්ධයෙන් එන්න පුළුවන් අවස්ථාවන් ටික අපි ඔක්කොම ටික කතා කරලා තියෙනවා. ඉස්සෙල්ලාම අපි කතා කරා ප්‍රථම වරට ප්‍රත්‍යාගන ලාභයක් ලැබුවාම කොහොමද සටහන් කරගන්නේ කියලා. ඊට පස්සේ ප්‍රථම වරට අලාභයක් ලැබුවාම කොහොමද සටහන් කරගන්නේ කියලා අපි කතා කරගත්තා. ඊට පස්සේ අපි
ප්‍රථම වරට ලාභයක් ලබා දෙවන වරට අලාභයක් ලැබුවාම කොහොමද සටහන් කරගන්නේ කියලා කතා කරගත්තා. ඊට පස්සේ අපි ප්‍රථම වරට ලාභයක් ලබා දෙවන වරට ඊට වඩා වැඩි අලාභයක් ලැබුවාම කොහොමද සටහන් කරගන්නේ කියලා කතා කරගත්තා. ඊට පස්සේ අන්තිම වශයෙන් අපි කතා කරගත්තා ප්‍රථම වරට ප්‍රත්‍යාගන ලාභයක් ලබා දෙවන වර ප්‍රථම වර අලාභයක් ලබා දෙවන වර ලාභයක් ලැබුවාම සහ ප්‍රථම වර අලාභයක් ලැබලා ඊට වඩා වැඩියෙන් ලාභයක් ලැබුවාම කොහොමද සටහන් කරගන්නේ කියලා. ඒතර මෙන්න මේ හරිද මෙන්න මේ ගැළපීම දැන් ගිනුම සහ දීපල පිරියත ලේඛනය අවුලක් නැහැ. ඒක කොහොමත් ටෝටල් එකනේ දාන්නේ. මෙන්න මේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ මෙන්න මේ ගලපන ස්ථානය පිළිබඳ ඔයාට නිවැරදි අවබෝධයක් එක්සෑම් එකේදී චෙක් කරනවා හැමදාම චෙක් කරනවා. ඒතර හොඳ අවබෝධයක් ඔයාට තියෙන්න ඕන මේ ඇඩ්ජස්ට්මන්ට් එක කොතනද එන්නේ කියලා. ඔයාට ලැබෙන MCQ එක සහ ස්ට්‍රක්චර්ඩ් එසේ එක ඒ වගේම ඔයාට සමාගම් ගානේ ප්‍රධාන ඇඩ්ජස්ට්මන්ට් එක ගොඩ දාගන්න LKS 16 යටතේ එන ප්‍රධාන ඇඩ්ජස්ට්මන්ට් එකේ තියෙන විකිනීම ඉවත් කිරීමත් එක්ක තියෙන ප්‍රධාන පොයින්ට් එකක් තමයි මෙන්න මේ ප්‍රත්‍යාගරණ කතාව. ඉතින් ඒකෙදි ඒ ගැළපීම අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන සහ දැන් ඔයගොල්ලෝ අපි සමාගම් ගණන් හදනකොට පාස් පේපර් කරනකොට ඔයගලන්ට තේරෙනවා මේ මං කියන කතාව කොහොමද එන්නේ කියලා. හරිද? එතකොට දැන් මේ මම ඉදම් පදනම් කරගෙන මේ දේවල් මෙහෙම සටහන් කරගත්තේ ඔයාට අවබෝධයක් එනවා මේ ඇඩ්ජස්ට්මන්ට් එක කොහොමද වෙන්නේ කියලා. දැන් අපිට ශ්‍රය කරන වත්කමක ප්‍රත්‍යාගරණයක් ආවහම වෙනස් වෙන්නේ අර සමුච්චිත ශ්‍රය වෙන් කිරීම නැත්නම් ශ්‍රය වෙන් කිරීමේ තියෙන ගිණුමේ තියෙන ශ්‍රය වෙන් කිරීම ටික මේකට මාරු කරන එක විතරයි. හරිද? දැන් මේකේ නම් අපි ඉඩම් වල කෙලින්ම වෙනස ගත්තනේ ලාභය හෝ අලාභයේ විදියට. හරිද? වැඩි වුණොත් ලාභය අඩු වුණොත් අලාභයේ විදියට කෙලින්ම ගත්තනේ. ශ්‍රය කරන වත්කමක් වුණොත් වෙනස වෙන්නේ ප්‍රත්‍යාගරණය කරන දිනට සමුච්චිත ශ්‍රය ටික මේකට මාරු කරලා වෙනස ගන්න එක විතරයි. එච්චරමයි වෙනස තියෙන්නේ. මේවා වෙන මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නැහැ. මේ සිස්ටම් එක ඒ නිසා අපිට දැන් ඊළඟ දවසේ ඉතුරුලා තියෙන්නේ අන්නේ විදියට ෂෙයා කරන වත්කමක කොහොමද ටක් ගාලා මෙතනින් මේකට මාරු කරලා ගන්නේ සහ මිශ්‍ර අභ්‍යාස ටික. ඒ කියන්නේ මිශ්‍ර අභ්‍යාස කියලා කියන්නේ අර සමාගම් ගානෙම ෂය ඇඩ්ජස්ට්මන්ට් එක අපිට උද්ෘත වලට දාලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. එතනින් ඒ කතාව ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ ලස්සනට අපිට වැඩ ටික ෆිනිෂ් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඒක නිසා මතක තියාගන්න ඕගොල්ලන් දැනට ඔය කරලා තියෙන කොටස් ටික හරියටම ප්‍රැක්ටිස් කරගන්න ලස්සනට පිළිවෙලට. එතකොට දැන් මං කිව්වා දැන් අපි සතියට දවස් 3ක් නෙවෙයි 4ක් කරනවා පැය දෙකේ ක්ලාසස්. මොකද ඒකට හේතුව තමයි මේ පොඩක් අර පැය 3ක් එක දිගටම ක්ලාස් දැනට තියෙන පොඩක් තත්ත්වයන් අපහසුයි. ඒක නිසා ඒ වෙනුවට මම පැය දෙකේ ක්ලාස් 4ක් දාලා එහෙම කරමු. එතෙන්දී ඔයාලා ලයිව් ජොයින් වෙන්න බලන්න. බැරි වුණොත් රෙකෝඩින් එක බලමු. සහ අනිවාර්යෙන් මම හැමදාම කියන වගේ ඔයාලට කියනවා රෙකෝඩින් ගොඩ ගහ ගන්න එපා ළමයි. රෙකෝඩින් ගොඩ ගහගත්තොත් මේ මොකක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේ දවස්වල උගන්වන දේවල් සබ්ජෙක්ට් තුනේම ඉතාමත්ම වැදගත් කොටස් තමයි සර්ලා උගන්වන්නේ. ඒක නිසා හරියටම ඒවා පොයින්ට් වයිස් කරලා ෂෝට් නෝට් හදාගෙන ප්‍රැක්ටිස් එකේ තියාගන්න. මතක තියාගන්න මේ දවස්වල ඔයා කරන කැපකිරීම ඔයාගේ ජීවිතයට අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට ළඟා කර ගන්නවාමයි. ඒක නිසා බය නැතුව මහන්සි වෙලා නිදිමරලා වැඩ කරා. හරිද? ඔයාට සාමාන්‍යයෙන් අසනීප වෙන්නේ නැති මට්ටමකට නිදිමරන්න පුළුවන් මට්ටමකට නිදිමරන්න. එතෙන්දි මම රෑ හැමදාම කියනවා වගේ ඔයාට රෑන ඉන්න පුළුවන් නම් රෑ ඉන්න, උදේ ඉන්න පුළුවන් නම් උදේ ඉන්න, කැමති වෙලාවක පැය 3ක් 4ක් විතර රෙස්ට් එකක් ගන්න. ඒක දිගට වැඩ ගන්න බැහැනේ. අන්නේ රෙස්ට් එක අරගෙන ඔයා non stop දිගටම වැඩ කරන්න. ඔයා ක්ලාස් වලට යනවා ඊට යන්න, ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න, වැඩ කරන්න, ගණන් හදන්න, ගණන් හදාගෙන යනකොට ගැටලු තියෙනවා මට අනිවාර්යෙන් දැනුවත් කිරීමක් කරන්න. ඒවට මම උදව් කරන්නම්. ඒ අනුව. හරිද? රයිට්. ඒ අනුව අපිට දැන් බදාදා දවසේ තියෙනවා බදාදා උදෙත් ක්ලාස් එකක් දාන්න හිතාගෙන ඉන්නවා. චුට්ටක් ගෲප් එකේ රැඳිලා ඉන්න. කොහොමද ඒක වෙන්නේ කියලා අපි බලමු. කොහොමත් අපි මේ විදියට ලස්සනට වැඩ ටික කරගෙන යමු. හරිද? රයිට්. එහෙනම් අද දවසේ සුපිරියටම තේරුණාද ප්‍රත්‍යාගරණය? හරිද? දාන බාන ක්ලාස් ඉවර කරන්න හැදුවේ 10:08යි වෙලාව. ක්ලාස් එක ඉවර කරමු. අද දවසේ ප්‍රත්‍යාගරණය ගොඩ දාගත්තද සුපිරියටම ක්ලියර්ද? රයිට්. පූර්ණ අවබෝධයක් ආවද කොහොමද? නියමයි. දුලාන් හරි. ෆිට. හරි. හරිනේ.
රයිට්. එතකොට අද දැන් කීප දෙනෙක් රෙකෝඩින් ඉල්ලලා තිබ්බා ලයිව් නැති නිසා ඒගොල්ලන්ට දෙමු අවුලක් නැහැ. ඊ එකත් මම දාන්නම් අප්ලෝඩ් එක. හරිද? රයිට්. එහෙනම් රයිට් වැඩ කරන නිදි මරණ ජනතාවට A+3ක් ලැබෙන්න ඕන. රයිට් කැම්පස් යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. අපි හමු වෙමු ඊළඟ දවසේ ඉක්මන ගෲප් එකේ රැඳිලා ඉන්න. මම ඊළඟ දවසේ දාන්නම් කොහොමද කියලා. ඒත් පැය දෙකේ ක්ලාස් එකක් තමයි තියෙන්නේ. හරිද? රයිට්. වදාද කොහොමද අපි හම්බ වෙනවනේ. හරි. රයිට් එහෙනම් අයබෝන් ජය වේවා. දරුවන් සරණයි. Right?